ආණ්ඩුක්‍රම ආකෘති පාඩම. ආණ්ඩුක්‍රම ආකෘති පාඩම තමයි මම දැන් අද ඔයාලට ෆේස් 7 එකක් දාලා කියන්න යන්නේ. හරිද? මේ ආණ්ඩුක්‍රම ආකෘති. හරිද? මේ අපි දන්නවා දේශපාලන විද්‍යාව සිලබස් එකේ තියෙන පළවෙනි පාඩම තමයි දේශපාලන විද්‍යාව හා ඒ අධ්‍යයන ප්‍රවේශ, දෙවෙනි පාඩම දේශපාලන විද්‍යාව සමන්විත වෙන ක්ෂේත්‍ර, තුන්වෙනි පාඩම තමයි රාජ්‍ය, හතරවෙනි පාඩම තමයි මේ ආණ්ඩුක්‍රම ආකෘතිය කියලා කියන්නේ. හරිද? හතරවෙනි පාඩම තමයි මේ ආණ්ඩුක්‍රම ආකෘතිය කියලා කියන්නේ. එතකොට මේ ආණ්ඩුක්‍රම ආකෘතිය ගත්තාම මේ ආණ්ඩුක්‍රම ආකෘතිය ගැන කතා කරද්දී මුලින්ම අපි මේක කොටස් දෙකකට බෙදා ගන්නවා මේ ලෝකයේ තියෙන ආණ්ඩුක්‍රම ආකෘතිය නැත්නම් මේ ලෝකයේ තියෙන ආණ්ඩුක්‍රම කොටස් දෙකකට අපි කඩලා වෙන් කර ගන්නවා. හරිද? ඒක බෙදන්නේ බලය බෙදීම අනුව කොටස් වලට බෙදෙනවා. අනිත් එක විධායකයේ ස්වරූපය අනුව බෙදෙනවා. හරිද? එතකොට ආණ්ඩුක්‍රම ආකෘති වර්ගීකරණය කරද්දී සරලව බලය බෙදීම යටතේ හා විධායකයේ ස්වරූපය යටතේ තමයි කොටස් දෙකකට බෙදන්නේ. එතකොට මේ බලය බෙදීම යටතේ අපි ආණ්ඩුක්‍රම හතරකට බෙදෙනවා. හරිද? ආණ්ඩුක්‍රම හතරකට බෙදෙනවා. පළවෙනි එක ඒකීය, දෙවෙනි එක සංදීය, අර්ධ සංදීය සහ සංදීය. හරිද? බලය බෙදීම යටතේ අපි ඒකීය ආණ්ඩුක්‍රමය, සංදී ආණ්ඩුක්‍රමය, අර්ධ සංදී ආණ්ඩුක්‍රමය හා සහ සංදී ආණ්ඩුක්‍රමය කියලා කොටස් හතරකට බෙදෙනවා. ඊට පස්සේ විධායකයේ ස්වරූපය අනුව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය නැත්නම් අපි කියන කැබිනට් ආණ්ඩුක්‍රමය කියලා, ජනාධිපති ආණ්ඩුක්‍රමය, මිශ්‍ර ආණ්ඩුක්‍රමය සහ ඒක පුද්ගල තන්ත්‍රය. හරි. දැන් මේ ටික ඔයාලට පැහැදිලිද? මුලින්ම ආණ්ඩුක්‍රම ආකෘති වර්ගීකරණය කරද්දී අපි මොකද කරන්නේ? බලය බෙදීම අනුව සහ විධායකයේ ස්වරූපය අනුව කොටස් දෙකකට කතා කරනවා. බලය බෙදීම අනුව ඒකීය, සංදීය, අර්ධ සංදීය හා සහ සංදීය කියලා කොටස් හතරකට බෙදෙනවා. ඊට පස්සේ විධායකයේ ස්වරූපය අනුව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය, ජනාධිපති ආණ්ඩුක්‍රමය, මිශ්‍ර ආණ්ඩුක්‍රමය සහ ඒක පුද්ගල තන්ත්‍ර කියලා කොටස් හතරකට බෙදෙනවා. එතකොට මේ විදිහට තමයි මේ ආණ්ඩුක්‍රම ආකෘති කියන පාඩමේ කතා කරන්නේ අපි මේවා ගැන. ඒකී ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ මොකද්ද? සංදී ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ මොකද්ද? ඒ වගේ අපි මේ ආණ්ඩුක්‍රම 8 ගැන කතා කරනවා මේ කොටස් දෙක යටතේ. පැහැදිලිද? හරි මේක ලියගන්න. වැඩි ලියගන්න. නේද? මම හිතනවා ලියගන්න ඉවර ඇති කියලා. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යන්න. හරිද? අපි මුලින්ම කතා කරමු මේ බලය බෙදීම අනුව ආණ්ඩුක්‍රම කොහොමද වර්ගීකරණය කරලා තියෙන්නේ? මොකද්ද මේ ඒකී ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ? මොකද්ද සංදී ආණ්ඩුක්‍රමයක් කියන්නේ? මොකද්ද අර සංදී ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ? මොකද්ද සහ සංදී ආණ්ඩුක්‍රමයක් කියන්නේ කියලා. හරිද? එහෙනම් අපි කතා කරමු දැන් ඒ ගැන. හරිද? බලය බෙදීම අනුව. හරිද? ඒතර අපි දන්නවා දැන් බලය බෙදීම අනුව ඒකීය, සංදීය, අර්ධ සංදීය සහ සහසන්දීය කියලා කොටස් හතරකට බෙදෙනවා. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි ඒකීය. හරිද? ඒකීය ආණ්ඩුක්‍රමය. ඒකීය ආණ්ඩුක්‍රමය. හරිද? මොකද්ද මේ ඒකීය ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ? හරිද? මොකද්ද ඒකීය ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ? හරිද? සරලව ඒකීය ආණ්ඩුව දැන් ඔයාලා 26 ඒල කරපු කට්ටියනේ. එතකොට ඔයාලා සාමාන්‍ය මේ පාඩම ගැන දන්නා. මොකද කලින් කරලා තියෙනවා. මේක රිවිෂන් එකක් විදිහට යන්නේ. එතකොට
මම අය සරලව කියනවා මේ ඒකීය ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ රාජ්‍ය බලය තනි මධ්‍යම ආණ්ඩුවකට එක රාශී වෙලා තියෙන ඒවා. ඒ කියන්නේ දැන් හිතන්න මේ තමයි රාජ්‍ය. මේ රාජ්‍ය මේ තමයි රාජ්‍ය. මේ රාජ්‍ය බලය මේ තමයි මධ්‍යම ආණ්ඩුව. මේ මධ්‍යම ආණ්ඩුවට මේ රාජ්‍ය බලය ඔක්කොම එක රාශී වෙලා තියෙනවා. හරිද? මේ විදිහට ඒක රාශී වෙලා තියෙනවා. හරිද? රාජ්‍ය සම්පූර්ණ බලතල තනි මධ්‍යම ආණ්ඩුවකට මේ විදිහට ඒක රාශී වෙලා තියෙනවා. ඒතර ඔක්කොම බලතල තියෙන්නේ මොකේද? මේ මධ්‍යම ආණ්ඩුවේ. හරිද? එතකොට රාජ්‍ය බලතල සියල්ලම තනි මධ්‍යම ආණ්ඩුවකට ඒක රාශී වෙලා තියෙන ආණ්ඩුව වලට අපි කියනවා ඒකීය ආණ්ඩුක්‍රමයක් කියලා. පැහැදිලිද? එතකොට මේ රාජ්‍ය බලය ඔක්කොම මේ මධ්‍යම ආණ්ඩුවේ තියෙන හින්දා මේ රාජ්‍යයේ ස්වාධිපති බලය මුළු වලින්ම තියෙන්නේ මොකද? මේ මධ්‍යම ආණ්ඩුවේ. හරිද? මධ්‍යම ආණ්ඩුවේ. එතකොට පැහැදිලිද මොකද්ද මේ ඒකීය ආණ්ඩුක්‍රමයක් කියන්නේ කියලා. හරිද? එතකොට මේ ඒකීය ආණ්ඩුක්‍රම වල උදාහරණ තියෙනවා. හරිද? උදාහරණ තමයි ශ්‍රී ලංකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය කියන රටවල්. හරිද? ශ්‍රී ලංකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය කියලා කියන්නේ මේ ඒකීය ආණ්ඩුක්‍රමයන්ට උදාහරණ. හරිනේ. එතකොට මේ ඒකීය ආණ්ඩුක්‍රම ගැන කතා කරද්දී මේ මධ්‍යම ආණ්ඩුවට තමයි සියලු බලතල ඒකරාශී වෙලා තියෙන්නේ. හරිද? අපි කලින් කිව්වා වගේ. එතකොට මේ මධ්‍යම ආණ්ඩුවේ වැඩ කටයුතු පහසු කරගන්න. හරිද? ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවට තියෙන කාර්යයන් ටික පහසු කරගන්න මේ මධ්‍යම ආණ්ඩුව විසින්. හරිද? මධ්‍යම ආණ්ඩුව විසින් ඇති කරගන්නවා ප්‍රාන්ත ආණ්ඩු නැත්නම් ප්‍රාදේශීය සභා කියන ඒවා. හරිද? පළාත් ප්‍රාදේශීය පළාත් පාලන ඒකක. හරිද? කියන මේ ප්‍රාන්ත ආණ්ඩු කියන පත් කරන්නේ කවුද? පත් කරගන්නේ මධ්‍යම ආණ්ඩුව. හරිද? එතකොට ඒක පත් කරන්නේ මධ්‍යම ආණ්ඩුවේ හින්දා. මධ්‍යම ආණ්ඩුවෙන් තමයි පත් කරන්නේ ප්‍රාදේශීය පාලන ඒකක. හරිද? ප්‍රාදේශීය පාලන ඒකක. මධ්‍යම ආණ්ඩුව හින්දා පත් කරන්නේ. එතකොට මධ්‍යම ආණ්ඩුවට කැමති වෙලාවක මේ මධ්‍යම ආණ්ඩුවේ වැඩ පහසු කරගන්න හදපු ප්‍රාදේශීය පාලන ඒකකවල බලය ආපහු ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. හරිද? ආපහු ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඉතින් මේ තියෙන රාජ්‍ය බලය තමයි මේ ඉතින් මම දක්වලා තියෙන්නේ මේ රාජ්‍ය බලය එක් මධ්‍යම ආණ්ඩුවට තමයි ඒක රාශියලා තියෙන්නේ. එතකොට මේ මධ්‍යම ආණ්ඩුවේ තියෙන බලත වැඩ කටයුතු පහසු කරගන්න ප්‍රාදේශීය පාලන ඒකකවලට බලය පවරා දෙනවා. ඒ බලය ආපහු පවරා ගන්න හැකියාවක් මධ්‍යම ආණ්ඩුවට තියෙනවා. හරිද? එතකොට සරලව ඒකේ ආණ්ඩුකමේ සිද්ධ වෙන්නේ ඕක. හරිනේ. හරි. එතකොට මේ ඒකීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ ටිකක් තියෙනවා. හරිනේ. ඒකීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ ටිකක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි රාජ්‍යයේ ස්වාධිපති බලය ජාතික ආයතනයකට පවරා තිබීම. හරිද? පළවෙනි ලක්ෂණය. රාජ්‍යයේ ස්වාධිපති බලය ජාතික ආයතනයකට පවරා තියනවා කියන එක. හරිනේ. මම ඔයාලට ඒක ස්ක්‍රීන් ෂෙයා දාන්න. හරිද? ස්ක්‍රීන් ෂෙයා දාලා මම ඔයාලට ගැන කියලා දෙන්න. මේ තියෙන ටියුට් එක හරිද? මේ තියෙන ටියුට් එක දැන් කතා කරගෙන ඉන්නේ ඒකීය ආණ්ඩුක්‍රමයක ලක්ෂණ කියන තැන. හරිද? අපි එතෙන්ට යමු. මේ සම්පූර්ණ ටියුට් එක හරිද? මේ සම්පූර්ණ ටියුට් එක ඔයාලට නොමිලේ තමයි ලබා දෙන්නේ. හරිද? දැන් හිතන්න කවුරු හරි කෙනෙක් මේක YouTube එකෙන් හරි FB එකෙන් හරි මේක රෙකෝඩින් එක බලනවා කියලා. ඒ රෙකෝඩින් එක බැලුවට පස්සේ මගේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. එතකොට මම ඔයාලට මේ PDF එක දෙන්න පාඩම් කරගන්න විභාගයට. හරිද? හරි. මේ තියෙන්නේ අපි කතා කරපු ටික. හරිද කලින්? දැන් අපි කතා කරපු ටික මම කිව්වා ආණුකම ආකෘති පාඩම මේ තියෙන්නේ බලය බෙදීම අනුව ඒකීය, සංදීය, සහසන්දීය සහ අර්ධ සංදීය කියලා කොටස් වල බෙදලා තියෙනවා නේද?
මේ තියෙන්නේ ඒකීය සංදීය සාසන්දී අර සංදී කියලා කොටස් වල බෙදලා තියෙනවා. ඊට කැබිනට් කියලා කියන්නේ පාර්ලිමේන්තු කියන එක තමයි. ජනාධිපති මිශ්‍ර වලට අපි දෙමුහුන් අර ජනාධිපති කියලා කියනවා. ඊට පස්සේ ඒකේ පුද්ගල තන්ත්‍ර. හරිද? ඔය තියෙන්නේ ටියුට් එක. හරිනේ. එතකොට අපි දැන් ඒ බලය බෙදීම අනුව ඒකී අණුමය ගැන කතා කරා. හරිද? ඔය සම්පූර්ණ විස්තරය මම දාලා තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ ඒකී අණුමේ ලක්ෂණ ගැන. හරිනේ. හරි. දැන් ඔයාලට මෙතනකන් තේරුණාද? නැත්නම් මට දැන් මෙතනින් හරිය ගිහිල්ලා වැඩක් නැහැ නේ. මෙතනින් හරියට තේරුණා නම් chat එකට message එකක් දාන්න heart එකක් හරි. ඒකට තේරුණා heart එකක් දාන්න. තේරුණා නැත්නම් කපාන මුණක් දාන්න. හරි. අපි දැන් යමු ඒකී ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ ගැන කතා කරන්න. හරිද? හරි. මෙතන තියෙනවා රාජ්‍යයේ ස්වාධිපති බලය තනි ජාතික ආයතනයකට පවරා තිබීම. මොකද්ද මේ තනි ජාතික ආයතනය? හරිද? තනි ජාතික ආයතනය තමයි මේ මධ්‍යම ආණ්ඩුව කියලා කියන්නේ. හරිද? එතකොට ඒකී ආණ්ඩුක්‍රමයක පවතින මූලික ලක්ෂණය වන්නේද මෙයයි. ලෝකයේ ඕනෑම ඒකී ආණ්ඩුක්‍රමයක රාජ්‍ය බලය නම් ස්වාධිපති බලය මධ්‍යම ආණ්ඩුව වෙත පැරිය. එතකොට අපි දන්නවා ඒකී ආණ්ඩුක්‍රමයේ ලක්ෂණය තමයි රාජ්‍ය ස්වාධිපති බලය තනි ජාතික ආයතනය පවරා තිබීම. මොකක්ද ජාතික ආයතනය? ජාතික ආයතනය තමයි මධ්‍යම ආණ්ඩුව කියලා කියන්නේ. හරිනේ. දෙවෙනි ලක්ෂණය මධ්‍යම ආණ්ඩුව විසින් පවරා දෙන ලද බලතල සහිත ප්‍රාදේශීය පාලන ඒකක වෙත පැවතීම. මම ඔයාලට කලින් කිව්වා නේද? මේ මධ්‍යම ආණ්ඩුව ගත්තාම මේ මධ්‍යම ආණ්ඩුව ඒ කට්ටිය බලතල පහසු කරගන්න, ඒකයි වැඩ කටයුතු කාර්යයන් පහසු කරගන්න එයාගේ කාර්යයන් ප්‍රාදේශීය පාලන ඒකක පවරා දෙනවා කියලා. ඒකම තමයි ඔගේ කියන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් පවරා දෙන ලද ප්‍රාදේශීය පාලනයක පවතිනවා කියලා. එතකොට ඒක තමයි දෙවෙනි ලක්ෂණය. හරිද? හරි. එතකොට දෙවෙනි ලක්ෂණයත් ඔයාලට පැහැදිලි කියලා මම හිතනවා. හරිද? ඊට පස්සේ හරි. ඊට පස්සේ තුන්වෙනි එක. ඒකේ ආණ්ඩුක්‍රමය අසංකීර්ණ සහ කාර්යක්ෂම වීම. සාමාන්‍යයෙන් මේ ඒකේ ආණ්ඩුක්‍රමය සංකීර්ණ නැහැ. හරිද? දැන් සංකීර්ණයේ විරුද්ධවයි අසංකීර්ණයි. සංකීර්ණ කියලා කියන්නේ අමාරුයි. අසංකීර්ණ නේද අමාරු නෑ. ඒ වගේම මේ ඒකේ ආණ්ඩුක්‍රමයේ බලතල ඔක්කොම තියෙන මොකක් යටතේද? මධ්‍යම ආණ්ඩුව යටතේ. ඒතකොට මධ්‍යම ආණ්ඩුව යටතේ බලතල තියෙද්දි ඒ බලතල ක්‍රියාත්මක කරන්න අපිට පහසුයි. එතකොට මේකේ වැඩ කටයුතු අපිට ඉක්මනින් කරගන්න පුළුවන්. මේක කාර්යක්ෂමයි. එතකොට අපිට කියන්න පුළුවන් ඒකී ආණ්ඩුක්‍රමය අසංකීර්ණ සහ කාර්යක්ෂමයි කියලා. හරිනේ. එතකොට ටියුට් එකේ තුවාලට එක පැහැදිලිව මේ වගේ දක්වලා තියෙනවා. හරිනේ. හරි. ඊට පස්සේ අපි කතා කරනවා දැන් හිතන්න එපා මේ වේගෙන් යන්නේ මොකද මේක සෙමින එකක්. හරිද? එතකොට ඔයාලට මේක කලින් ඔයාලා මේක කරලා තියෙනවා. හරිනේ. එතකොට ඊළඟ අපි කතා කරමු ඒකීය ආණ්ඩුක්‍රමේ ප්‍රවණතා ගැන. හරිද? ඒකීය ආණ්ඩුක්‍රමේ ප්‍රවණතා. හරිනේ. මේක මගා ගමු අපි. හරිද? මොකද්ද මේ ප්‍රවණතා කියලා කියන්නේ? ආ මොකද්ද ප්‍රවණතා කියලා කියන්නේ? දන්න කට්ටිය කියන්න බලන්න මොකද්ද ප්‍රවණතාවයක් කියලා කියන්නේ කියලා. මොකද්ද ප්‍රවණතාවයක් කියලා කියන්නේ? හරි. මම ටියුට් එකේ දාලා තියෙනවා මේ ප්‍රවණතාවල සම්පූර්ණ විස්තරය. හරිද? මේ තියෙන්නේ. ඒකීය ආණ්ඩු ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම විමධ්‍යගත කරන්නට ලක් වේ. එනම් පහළ මට්ටම් වලට වැඩි වැඩියෙන් පරිපාලන වත්කම් පැවරීම මධ්‍යම ආණ්ඩුවේ සිදු කරන ලබයි. මෙහිදී සිදුවන්නේ දේශපාලන බලය බෙදීමක් නොව බලය පහසු දෙසා මධ්‍යම ආණ්ඩුවේ කාර්යයන් පහළට පැවරීමකි. 1990 දශකයේ සිට ඒකීය රාජ්‍යයන්හි මෙම ප්‍රවණතාවය වැඩි වශයෙන් හඳුනාගත හැකිය.
ඒකේ රාජ්‍යන්නේ මධ්‍ය සිට පහළ මට්ටම් වල පරිපාලන බලය විසිරුව හැරීම ප්‍රධාන කාර්ය තුනකට සිදුවේ. එම ආකාර තුන වන්නේ. හරිද? ඊට ඒ ආකාර තුන දක්වලා තියෙනවා. බලය විතැන් කිරීම, පරිපාලන විමධ්‍යගත කිරීම හා බලය පැවරීම කියලා. හරි. අපි දැන් බලමු මේ ඒකී අනුගමන ප්‍රවණතා. හරිද? ප්‍රවණතා. දැන් මේ ඒකී ආණ්ඩුක්‍රමය එන්ඩෙන්ඩ් විමධ්‍යගත කරණයට ලක් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අර මධ්‍යම ආණ්ඩුව විසින් වැඩ කටයුතු පහසු කරගන්න ප්‍රාදේශීය පාලන ඒකවලට බලය පවරා දෙන්න එක වැඩි වැඩියෙන් සිද්ධ වුණා. හරිද? ඒ විදිහට බලය මේ පරිපාලන බලය විසිරුවා හරිද්දී ආකාර තුනක් මේ ඒකී ආණ්ඩුක්‍රමයේදී භාවිතා කරලා තියෙනවා. මොකක්ද මේ ආකාර තුන? හරිද? පළවෙනි එක බලය විතයන් කිරීම. හරිද? බලය විතයන් කිරීම. ඊට පස්සේ පරිපාලන බලය විමධ්‍යගත කිරීම. තුන්වෙනි එක බලය පැවරීම. හරිද? පරිපාලන බලය විමධ්‍යගත කිරීම. මේ සෝරි තුන්වෙනි එක බලය පැවරීම. හරිද? මේ තුන තමයි මේ පරිපාලන බලය විසුරුවාරින්ට භාවිත කරපු ආකාර තුන. අපි දැන් බලමු මොකද්ද මේ බලය විතයන් කරනවා කියලා කියන්නේ. හරිද? මොකද්ද මේ බලය විතයන් කරනවා කියලා කියන්නේ? බලමු. මේ තියෙන්නේ. හරි. බලය විතයන් කරනවා කියලා කියන්නේ මේ ඒකීය ආණ්ඩුවේ නැත්නම් ඒකීය ආණ්ඩුක්‍රමේ තියෙන බලය පවරන එකක්. හරිද? පවරන විදිහක්. එතකොට මේකෙදී රාජ්‍ය ආයතන ස්ථාපිත කිරීම තමයි සිදු කරන්නේ. හරිද? රාජ්‍ය ආයතන සමාජය තුළ ස්ථාපිත කරනවා. බලය විතයන් කරනවා. බලය විතයන් කරනවා කියන්නේ බලය විසිරුවා හරිනවා. බලය බෙදලා හරිනවා. හරිද? මම ඒක ටියුට් එක දක්වලා දෙනවා මෙන්න මේ විදිහට. හරිනේ? බලය බෙදීම බලය විතයන් කිරීම මුළුමනින්ම පරිපාලනමය කාර්යයකි. හරිද? මුළුමනින්ම පරිපාලන කාර්යයක්. හරිද? පරිපාලන කාර්යයක්. හරිද? මේ සටනේදී සිදුවන්නේ මධ්‍යම ආණ්ඩුවේ කාර්ය මණ්ඩල අගනගරයෙන් පිටත් වෙනත් ප්‍රාදේශීය ප්‍රදේශවල සේවය සඳහා යෙදවීමය. එහි අරමුණ වන්නේ පරිපාලන කටයුතු පුළුල් කිරීම, පරිපාලන කටයුතු සහ ආණ්ඩු විධ අඩු කිරීම. හරිද? මේකෙදි කරන්නේ මොකද්ද? අර මධ්‍යම ආණ්ඩුවේ බලය ප්‍රාදේශීය පාලනයකවල බෙදා හරිනවා. ලෝකෙ තියෙන ප්‍රදේශවල සේවය කරන්න ඒවා නගරවල බෙදා හරින එක තමයි මේකෙදි සිදු කරන්නේ. මේකෙදි පරිපාලන කටයුතු පුළුල් කරන්න සහ පරිපාලන කටයුතු සඳහා ආණ්ඩුවේ වියදම අඩු කරන කියන අරමුණ අනුව තමයි මේ බලය විතයන් කිරීම කියන එක සිද්ධ කරන්නේ. හරිද? බලය විතයන් කිරීම කියන එක සිද්ධ කරන්නේ. උත්තරක පැහැදිලිද? බලය විතයන් කිරීම කියන මොකක්ද කියලා බලන්න පැහැදිලිද? ඒ කියන්නේ නගර පුරා මේ රාජ්‍ය ආයතන පවත්වලා මේ බලය බෙදලා හරිනවා මේ මධ්‍යම ආණ්ඩුවේ වැඩ කටයුතු පසු කරගන්න. හරිද? ඒකෙන් මධ්‍යම ආණ්ඩුව ඒකෙන් විමධ්‍යගත කරන්නට පත් වෙනවා. ඒ කියන්නේ මධ්‍යගත වෙලා තියෙන එක බෙදෙන්න පටන් ගන්නවා. හරිනේ? පැහැදිලිද? හරි. පැහැදිලි. දෙවෙනි එක පරිපාලනය විමධ්‍යගත කිරීම. ඒකත් ඒ වගේම තමයි. හරිද? මේකෙදී මේ සමාජය තුළ පරිපාලන වශයෙන් හරිද? පරිපාලන වශයෙන් බලය බෙදා හරිනවා. ඒ කියන්නේ ඔය ප්‍රාදේශීය සභා, නගර සභා වගේ සභාවක් වගේ පරිපාලන වශයෙන් බලය බෙදා හැරීම සිදු කරනවා. හරිද? උදාහරණයක් විදිහට මම දාලා තියෙනවා ටියුට් එකේ එක්සත් රාජධානියේ පළාත් ආණ්ඩු මධ්‍යම ආණ්ඩුවේ එකඟතාවය මධ්‍යම ආණ්ඩුව විසින් සකස් කරනු ලබන සැලසුම් ක්‍රියාවට නංවයි කියලා. හරිද? උදාහරණයක් විදිහට මම දාලා තියෙනවා එක්සත් රාජධානියේ පළාත් ආණ්ඩු මධ්‍යම ආණ්ඩුව විසින් සකස් කරනු ලබන සැලසුම් ක්‍රියාවට නංවයි. මේ වගේ උදාහරණයක් මම දාලා තියෙනවා. හරිද? හරි. එතකොට ඕක බලගත්තාම ඔයාලට මේ පරිපාලනය විමධ්‍යගත කරන කියන එකත් පැහැදිලි වෙනවා. එතකොට ඔයාලා මම හිතනවා ඒක තේරුම් ගන්න ඇති කියලා. හරිද? බලය පැවරීම. තුන්වෙනි එක බලය පැවරීම. තුන්වෙනි ලක්ෂණය. හරිද? ඉක්මනින් කරන් යන්න අපි. හරිද? ඔයාලා මේ සම්පූර්ණ ටියුට් එකත් නොමිලේ ලබා ගන්න පුළුවන්. මට හැසියක් දැම්මොත් එහෙම. හරිනේ? හරි. නම්බර් එක හොයන්න බැරි වුණොත් එහෙම හිතන්න ඕනේ. මේකට නැති කවුරු හරි මේක YouTube එකෙන් දැක්ක කියලා. දැක්කට පස්සේ කටිය නම්බර් එක හොයන්න බැරි වුණොත් මේ කට්ටියට TikTok එකට ගිහිල්ලා මගේ නම්බර් එක අරගන්න පුළුවන්. TikTok එකේ තියෙන්නේ AAG education කියලා. හරිද? ඒකට ගිහිල්ලා මගේ නම්බර එක අරගන්න පුළුවන්. නැත්නම් මේ YouTube එකේ මම පෝස්ට් එකක් දාලා තියෙනවා මේ පන්ති පටන් ගන්න පෝස්ට් එකක්. ඒකේ මගේ නම්බරේ තියෙනවා. ඔයාලට ඒ නම්බරේ මැසේජ් එකක් දාලා
ඔයාලා අමාරු පාඩම් මට මගේ අහගන්න පුළුවන් අමාරු පාඩම මොකක්ද කියලා අමාරු පාඩම මට කියලා ඒ පාඩම මම ඔයාලට පෞද්ගලිකව හරි සම්පූර්ණ ෆ්‍රී හරිද සම්පූර්ණ ෆ්‍රී ඔයාලා මම මේ පාඩම කියලා දෙනවා එතකොට ඔයාලට තියෙන්නේ අමාරු පාඩම දෙනවා මොකක් හරි මේ දාන්න වගේ සියම එක තමයි අමාරු පාඩම නම කියලා නම දාන්න තියෙන්නේ හිතන්නකෝ මේ පාඩමේ ටියුටර් ඔයාලට ඕන නම් ඒ කියන්නේ මේ පන්තිට සහභාගී වෙන්න කෙනෙක් වුණා ඔයාලට පුළුවන් මෙසේජ් එකක් දාලා ටියුටර් ලබා ගන්න හරිද හරි මේ බලය පැවරීමේදී මධ්‍යම ආණ්ඩුව විසින් ප්‍රාන්ත ආණ්ඩුව වලට බලය පවරනවා. දැන් කලින් කිව්ව එකමයි. හැබැයි මේක දිගට වඩා වෙනස්. හරිද? මේකදී මොකද වෙන්නේ? සම්පූර්ණ ස්වාධීන අයිතියක්. හරිද? සම්පූර්ණ තීරණ ගැනීමේ අයිතියක් ප්‍රාන්ත ආණ්ඩුවට ලබා දෙනවා මධ්‍යම ආණ්ඩුව විසින්. හරිද? ඒ කට්ටිය සම්පූර්ණ ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රාන්ත කියන්නේ සම්පූර්ණ නිදහස් ස්වාධීන ප්‍රාන්තයක් බවට පත් කරනවා. එතකොට එහෙනම් පත් කරාට පස්සේ අර මධ්‍යම ආණ්ඩුවට අර ඇඟිලි ගහන්න බැරි තරමටම මේ ප්‍රාන්ත ආණ්ඩුව දියුණු වෙනවා. හරිද? ඒ විදිහට බලය පැවරීම සිදු කරනවා. හරිනේ. උදාහරණ විදිහට අපිට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤ කියන රටවල් පෙන්වා දෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම බලය පවරලා දුන්නත් හරිද? කොහොම බලය පවරලා දුන්නත් බලය පවරලා දෙන්නේ කවුද? මධ්‍යම ආණ්ඩුව. හරිද? ඒතර මධ්‍යම ආණ්ඩුව විසින් බලය පවරලා දෙන හින්දා ඕනම වෙලාවක බලය ආපහු ගන්න හැකියාවක් සාමාන්‍ය පනතක් මගින් ආයේ බලය ගන්න හැකියාවක් මධ්‍යම ආණ්ඩුවට තියෙනවා කියලා ඔයාලා දන්නවා. හරිනේ. හරි. එතකොට ඒකී ආණ්ඩු ක්‍රමයේ ප්‍රවණතා ටික තමයි ඔය ටික බලය විතයන් කිරීම, පරිපාලන විමධ්‍යගත කිරීම සහ බලය පැවැත්වීම. හරි. ඔය ටික තමයි මේකේ ප්‍රවණතා ටික. හරිද? ඔය ටික මතක තියාගත්තාම මේකේ ප්‍රවණතා ටික බලා ගන්න පුළුවන්. හරිනේ. හරි. එතකොට දැන් අපි කලින් අපි දැන් කතා කරගෙන හිටියේ මොකද්ද? බලය බෙදීම යටතේ ආණ්ඩුක්‍රම වර්ගීකරණය. හරිනේ. ඒකදී අපි ඒකීය, සංදීය සහ අර්ධ සංදීය සහ සංදීය කියලා බෙදුවා. හරිද? ඒතර අපි දැන් ඒකේ ඒකීය කියන කෑල්ල කතා කරලා ඉවරයි. හරිද? ඒකීය කියන කෑල්ල අපි කතා කරලා ඉවරයි. හරිනේ. ඒක ලේසි. හරිද? ඒකීය අනුකම කියන ලේසි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ඊළඟ මොකද්ද? ඊළඟ තමයි සංදීය. හරිද? දැනට මම නැති කරන්න. හරිනේ. සංදීය. ඊළඟට අපිට තියෙනවා සංදීය කතා කරන්න. හරිනේ. ඒ කියන්නේ බලය බෙදීම යටතේ අනිත් ආණ්ඩුක්‍රමය. හරිද? දෙවෙනි එක මොකද්ද? සංදීය. ඔය ටික මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්. හරිද? හරි. සංදීය. හරි. මම අර කලින් ගැහුවේ අර ඒකී ආණ්ඩුක්‍රමය සංදීය ආණ්ඩුක්‍රමය ඊට පස්සේ මම එහෙම බෙදුවානේ. ඒ බෙදුපට කොළුවේ තිබ්බේ නැත්තම් මේ පාඩම තේරුම් ගන්න ටිකක් අමාරුයි. හරිද? ඒ කියන්නේ මේ පාඩමේ තියෙන පාඩමක හැම පාඩමකම ඒකේ අඩංගු වෙලා තියෙන කරුණු මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒකෝර තමයි මේ පාඩම තේරුම් ගන්න ඔයාලට ලේසි වෙන්නේ. තේරුණාද? හරි. අපි යන් සංදීය ආණ්ඩුක්‍රමයට. හරිද? මේ සංදීයකට අපි තවත් මොනවද කියලා ෆෙඩරල් කියලා. හරිද? බය වෙන්න එපා. ෆෙඩරල් කියලා කියනවා. එක මත තියාගන්න ෆෙඩරල්. ෆෙඩරල් ආණ්ඩුක්‍රමය කියලා කියනවා. සංදීය ආණ්ඩුක්‍රමය කියලා කියනවා. මේකෙදි මොකද වෙන්නේ? හරිද? ඒකී ආණ්ඩුක්‍රමයේදී ඔක්කොම බලතල මධ්‍යම ආණ්ඩුව උදලා තිබ්බනම් මේ සංදීය ආණ්ඩුක්‍රමය කොහොම වෙන්නේ නැද්ද? හරිද? සංදීය ආණ්ඩුක්‍රමෙදි මෙහෙමයි. හරිද? රාජ්‍ය බලය මෙන්න මෙහෙම කියනවා. හරිද? හිතන්නකෝ මේ තියෙන රාජ්‍ය බලය කියලා. හිතන්න මේ තියෙන රාජ්‍ය බලය. හරිද? මේ තියෙන රාජ්‍ය බලය අපි රාජ්‍ය බලය මොකද්ද? ස්වාධිපති බලය. හරිද? රාජ්‍ය ස්වාධිපති බලය. හරිද? එතකොට මේ රාජ්‍ය බලය නැත්නම් මේ රාජ්‍ය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම හරිද? මේ පාර දෙන්නේ කවුද? මධ්‍යම ආණ්ඩුවද මේ බලය පවරන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හරිද? රාජ්‍ය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මධ්‍යම ආණ්ඩුවටයි ප්‍රාන්ත ආණ්ඩුවටයි බෙදලා හරිනවා. එතකොට මේකෙදි ප්‍රධාන වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හරිද? මේ රාජ්‍ය බලය. රාජ්‍ය බලය තමයි මධ්‍යම ආණ්ඩුවටයි ප්‍රාන්ත ආණ්ඩුවටයි බලය පවරා දෙන්නේ. එතකොට මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ද ප්‍රාන්ත ආණ්ඩුවට බලය පවර ගන්න? බෑ. එහෙම අරගන්න බෑ. මොකද මේ කට්ටිය දෙන්නම ස්වාධීනව තමයි බලතල දීලා තියෙන්නේ. බලතල වෙන් කරලා තියෙන්නේ කවුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හරි. ඒතර ඕක තමයි සංධි ආණ්ඩුක්‍රමෙදී වෙන්නේ. හරිනේ. උදාහරණ විදියට ඇමරිකාව, ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය ගැන දක්වන්න පුළුවන්. හරිද? ඇමරිකාවයි ඉන්දියාව ස්විට්සර්ලන්තය. හරිද? ඕවා තමයි මේකට උදාහරණ. හරිද? අකුරු පැහැදිලි නැතිව ගණන් ගන්න එපා. ඕවා සම්පූර්ණ පැහැදිලිව ටියුට් එකේ තියෙනවා. හරිද? සම්පූර්ණ ටියුට් එකේ පැහැදිලිව මේ කරුණු ටික තියෙනවා. හරි. එතකොට
මං හිතනවා සරල අදහස. සංධි ආණ්ඩුක්‍රමය ගැන සරල අදහස ඕක. හරිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුවට බලය බෙදා ගන්නවා. ඒතකොට මධ්‍යම ආණ්ඩුවට බෑ ප්‍රාන්ත ආණ්ඩුවට බලය ගන්න. ප්‍රාන්ත ආණ්ඩුවට බෑ මධ්‍යම ආණ්ඩුවට බලය ගන්න. මොකද මේ දෙක බෙදලා හැරලා තියෙන්නේ මොකෙන්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. මධ්‍යම ආණ්ඩුවෙන් නෙමෙයි. හරිනේ? හරි. එතකොට සංධි ආණ්ඩුක්‍රමය ගැන තව ටිකක් අපි ඉස්සරහට සාකච්ඡා කරා යනවා. අපි දැන් ඒකී ආණ්ඩුක්‍රමය ගැන කතා කරා. ඒකී ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ ගැන කතා කරා. මේකේ සංධි ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ ගැන අපි ඊළඟට කතා කරනවා. හරිද? ලක්ෂණ ගැන කතා කරමු ඊළඟට. හරිනේ. මේ සරල ලක්ෂණ තියෙන්නේ. හරිද? පළවෙනි ලක්ෂණය තමයි ආණ්ඩු දෙකක් ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් බලය බෙදා ඉන්නේ මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුවට. ඒකට සංධි ආණ්ඩුක්‍රමයකදී ආණ්ඩුක්‍රම දෙකක් තියෙනවා. එකක් මධ්‍යම ආණ්ඩුව අනිත් එක ප්‍රාන්ත ආණ්ඩුව. හරිනේ? හරි. දෙවෙනි කාරණා තමයි මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව එකිනෙකට ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා කියන එක. දැන් අපි කලින් කතා කරපුවම තමයි. හරිද? මම කලින් කිව්වේ රාජ්‍ය බලය. හරිද? රාජ්‍ය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් තමයි මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුවට බෙදා හරින්නේ. එතකොට මේකෙදි ඒ ප්‍රාන්ත ආණ්ඩුවලට හා මධ්‍යම ආණ්ඩුවලට ස්වාධීන බලතල තමයි තියෙන්නේ. ඒ කට්ටිය බලතල කාටවත් පවර ගන්න බෑ. මධ්‍යම ආණ්ඩුවට බෑ ප්‍රාන්ත ආණ්ඩුවට පවර ගන්න. ප්‍රාන්ත ආණ්ඩුවට බෑ මධ්‍යම ආණ්ඩුවට පවර ගන්න. මොකද ඒ බලතල දීලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්. හරිනේ? ඒක තමයි දෙවෙනි ලක්ෂණය. හරිද? දෙවෙනි ලක්ෂණය ඒක. හ්ම්. දෙවෙනි ලක්ෂණය ඒක. හරිද? මේ තියෙන්නේ ලක්ෂණ ටික. හරිනේ? ආණ්ඩු වර්ග දෙකක් ක්‍රියාත්මක වීම. දැන් ඒක පැහැදිලි. ආණ්ඩු වර්ග දෙකක් ක්‍රියාත්මක වීම. හරිද? දෙවෙනි එක මධ්‍යම ආණ්ඩුව වෙන ප්‍රාන්ත ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩුව එකිනෙකට ස්වාධීනයි. හරිද? තුන්වෙනි එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිතව අනම්‍ය වීම. හරිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිතයි ඒ වගේම අනම්‍ය. මෙතන ලිඛිත සහ ගෙන හදාගන්න. හරිද? මෙතන සහ ගෙන හදාගන්න. අන්න ලකුණ. හරිද? මෙතන ලිඛිත කියන විතර දෙක හදාගන්න සහ කියලා. හරිද? ඕකේ මේකෙන්නේ. හරිද? මෙතන සහ කියලා හදාගන්න. හරිද? හරි. අපි යන් ඒකේ අනිත් එකට. ඒ කියන්නේ මේ ලක්ෂණ ගැන කතා කරමු. කොයිල හරි මාව ඇහෙන්න තු කිව්වොත් එහෙම මට මැසේජ් එකක් දාන්න සෙට් වෙනවා. හරිද? හරි. මේ විදිහට මම විස්තරය දාලා දෙනවා මේකේ. හරිද? ලෝකයේ සෑම සංධි අනුක්‍රමයක්ම ලිඛිත හා අනම්‍ය වේ. ලිඛිතය කියලා කියන්නේ ලියලා තියනවා කියන එක. අනම්‍ය කියලා කියන්නේ වෙනස් කරන්න බෑ. හරිද? අනම්‍ය කියලා කියන්නේ වෙනස් කරන්න බෑ කියන එක. එනම් නිශ්චිත ලේඛනගත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවැත්වීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය කිරීම අපහසු වීම. හරිද? සංධීය ක්‍රමයකදී මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර ස්වාධිපත්‍ය බලය බෙදා හරින අතර එබැවින් එම ආණ්ඩුව අතර ගැටුම් ඇති නොවීමට නම් බලතල බෙදීම හා පැහැදිලි විය යුතුය. එලෙස නිශ්චිත හා පැහැදිලි බලය බෙදීම ආණ්ඩු ව්‍යවස්ථාව ලිඛිතීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ සංධීය ආණ්ඩුක්‍රමයකදී මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බලතල බෙදද්දී හරිද? බලතල බෙදද්දී ඒව අතර ගැටලු ඇති වෙන්න පුළුවන්. හරිද? ඒ ගැටලු වළක්වා ගන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත වෙලා තියෙන එක වැදගත් වෙනවා. හරිද? එතකොට ඒක ඔය ඇති වෙන ගැටලු අපිට වළක්ව ගන්න පුළුවන්. හරිනේ? හරි. ඊළඟ කාරණාවට යමු. හරිද? හරි. සංධීය ක්‍රමයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාපේක්ෂ වශයෙන් අනම්‍ය වේ. අනම්‍ය කියලා කියන්නේ මොකද්ද? වෙනස් කරන්න බෑ. එනම් සංශෝධනය කිරීමට අපහසුයි. සංශෝධනය කරන්න අපහසු කියලා කියන්නේ වෙනස් කරන්න බෑ. මේ සඳහා බලපෑදී ප්‍රධාන හේතුවක් ලෙස
සංධීය ක්‍රමය ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා මධ්‍යම ආණ්ඩුවේ ප්‍රාන්ත ආණ්ඩුවට අනුමැතිය අවශ්‍ය වීම පෙන්වා දිය හැකියි. ඒ කියන්නේ මේ සංධීය ක්‍රමයකදී මේ ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ඒකට මධ්‍යම ආණ්ඩුවේ ප්‍රාන්ත ආණ්ඩුවේ කියන දෙකේම අනුමැතිය ඕනලා තියෙනවා. එතකොට ඒ දෙකේම අනුමැතිය එකපාර ලබා ගන්න අපහසුයි. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මේ සංධ්‍යා අනුක්‍රමයක් වෙනස් කරන්න බෑ සංධ්‍යා අනුක්‍රමය සාපේක්ෂ වශයෙන් අනම්‍යයි කියලා. හරිනේ. එතකොට ඒක තමයි මේ තුන්වෙනි ලක්ෂණය වෙන්නේ. හරි. අපි යන් හතරවෙනි ලක්ෂණයට. හරිද? හතරවෙනි ලක්ෂණයට යන්. හරි. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුවලට වෙන්වෙන් පැවරුණු විශේෂිත කාර්යයන් පැවතීම. හරි. මේ සංධීය හරිද? අපි ඒක කතා කරමු. හරිනේ. හරි. හතරවෙනි ලක්ෂණය ගැන කතා කරමු. හරිද? මේ ලක්ෂණ ටික ඔයාලට සම්පූර්ණ ටියුට් එක හම්බ වෙනවා. හරිනේ. හතරවෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය තමයි මධ්‍යම ආණ්ඩුවට හා ප්‍රාන්ත ආණ්ඩුවට වෙන වෙනම පැවරුණු කාර්යයන් තියෙනවා. හරිද? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් හරිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් මධ්‍යම ආණ්ඩුවට හා ප්‍රාන්ත ආණ්ඩුවලට බලය බෙදා හැරියට පස්සේ හරිද? බලය බෙදා හැරියට පස්සේ ඒ ප්‍රාන්ත ආණ්ඩුවටයි මධ්‍යම ආණ්ඩුවටයි බලය බෙදා හරින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්. හරිද? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් බලය පවරා දෙද්දී මධ්‍යම ආණ්ඩුවට වෙනම කාර්යයන් ටිකකුත් ප්‍රාන්ත ආණ්ඩුවලට වෙනම කාර්යයන් ටිකකුත් පවරා දෙනවා. හරිද? ඒ පවරා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්. හරිද? එතකොට ඒ කාර්යයන් වෙන්වෙන් වශයෙන් බෙදා හරිපුවාම අපිට කියන්න පුළුවන් මේ ප්‍රාන්ත ආණ්ඩුවලයි මධ්‍යම ආණ්ඩුවලයි බලතල එකිනෙකට ස්වාධීනයි කියලා. හරිද? අපි බලමු මොනවද දීලා තියෙන කාර්යයන් ටික කියලා. හරිද? මොනවද දීලා තියෙන බලතල ටික කියලා බලමු. හරිද? දැන් බලමු මොනවද දීලා තියෙන බලතල ටික කියලා. හරිනේ. හරි. හරි මේ බොහෝ විට ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, අන්තර්ජාතික සමන්තා සංක්‍රමණ කටයුතු ගෙනව දෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. හරිද? ඊට පස්සේ ප්‍රාන්ත වෙත පැවැරෙන කටයුතු රටින් රටට වෙනස් වෙනවා. හරිද? ප්‍රාන්තවල ඒවා රටින් රටට වෙනස් වෙනවා. මොකද ඒක තීරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ ඒතකොට රටින් රටට වෙනස් වෙනවා. හරිද? එතකොට ඒ ප්‍රාන්තවලට බොහෝ වෙලාවට පවරා දෙන්නේ අධ්‍යාපනය, හරිද? සෞඛ්‍ය, පළාත් පාලන වැනි කටයුතු තමයි ප්‍රාන්තවලට පවරා දෙන්නේ. එතකොට මේවා තමයි මේ මධ්‍යම ආණ්ඩුවේ හා ප්‍රාන්ත ආණ්ඩුවට ලැබෙන කාර්යයන්. ඒවා වෙන වෙනම ස්වාධීනව තමයි විශේෂිත කාර්යයන් ලබා දෙන්නේ ස්වාධීනව. හරිද? ඒතකොට පැහැදිලි නේද? හරි. පස්වෙනි ලක්ෂණය. හරිද? පස්වෙනි ලක්ෂණය තමයි මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය දීමාණ්ඩලික වීම. හරිද? මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය දීමාණ්ඩලික වීම. හරිනේ. ඒ කියන්නේ මොකද්ද? හරිද? සෑම සංධීය රාජ්‍යකම මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකකින් සමන්විත වේ. මේ සඳහා හේතු වී ඇත්තේ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර සහයෝගීතාවය ගොඩනැගීමත් නීති සම්පාදන ක්‍රියාවලියට ප්‍රාන්ත ආණ්ඩු සම්බන්ධ කර ගැනීමත් වේ. ඒ අනුව සංධීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාදායක දෙවන මණ්ඩලය බොහෝ වන විට සමන්විත වන්නේ ප්‍රාන්ත නියෝජනයෙන්. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය දීමාණ්ඩලිකයි. හරිද? කොටස් දෙකයි. එතකොට ඒ කොටස් දෙකක් වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර සහයෝගීතාවය ගොඩනගන්න සහ නීති සම්පාදන ක්‍රියාවලියට ප්‍රාන්ත ආණ්ඩුව සම්බන්ධ කරගන්න කියන හේතු මත මේ මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාදායක දීමාණ්ඩලික වෙලා තියෙනවා. මෙන්න මේ හේතුන් දෙක අනුව සහයෝගීතාවය ගොඩනගන්න ප්‍රාන්ත ආණ්ඩුව හා මධ්‍යම ආණ්ඩුව අතර ඒ වගේම මේ නීති සම්පාදන ක්‍රියාවලියට ප්‍රාන්ත ආණ්ඩුව යොදා ගන්න තමයි මේ මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාදායක දීමාණ්ඩලික වෙලා තියෙන්නේ. ඒකට ඒ හින්දා අපිට කියන්න පුළුවන් මේ දෙවන මණ්ඩලය බොහෝ විට ප්‍රාන්ත නියෝජනයක් හින්දා තමයි ඇති වෙලා තියෙන්නේ කියලා. හරිද? ඒ විදිහට සරල මත තියාගත්තම අපිට ලේසි මේ ලක්ෂණ ටික මත තියාගන්න. හරිද? ඒතර පස්වෙනි ලක්ෂණයත් හරි. හයවෙනි ලක්ෂණය බලමු. හයවෙනි ලක්ෂණය. ප්‍රබල හා උත්තරීතර ශ්‍රේෂ්ඨ අධිකරණයක් පැවතීම. අපි දන්නවා සංධීය ආණ්ඩුක්‍රමයක. හරිද? අපි දන්නවා සංධීය ආණ්ඩුක්‍රමයක
අපි දන්නවා සංධීය ආණ්ඩුක්‍රමයක තියෙනවා මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව කියලා ආණ්ඩු දෙකක්. ඉතින් ওই ආණ්ඩුව අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. හරිද? කියන්නේ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර එක එක ගැටුම් ඇති වෙන්න පුළුවන්. දෙගොල්ලෝ ගහ ගන්න පුළුවන්. රණ්ඩු වෙන්න පුළුවන්. හරිද? ඒතර ওই රණ්ඩු නවත්ත ගන්න. ওই ගැටලු අවම කරගන්න තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයක් කියන එකක් තියෙන්නේ. හරිද? එතකොට ප්‍රබල හා උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයක් පැවතෙන එක පවතින්නේ මේ මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩුව අතර ගැටලු අවම කරගන්න. හරිද? එතකොට ඒක තමයි ඊළඟ ලක්ෂණය. 7 වෙනි ලක්ෂණය. හරිද? ඒකීය ක්‍රමය විකාශනාත්මක මාදලියක් වුවද සංධීය ක්‍රමය විශිෂ්ට හේතු තත්ත්වයන් යටතේ ඉතාමත් සකස් කරන ලද්දකි. ඒ තමයි අන්තිම ලක්ෂණය. හරිද? මේ ඒකීය ආණ්ඩුක්‍රමය කියන එක නිර්මාණය වෙන්නේ ස්වභාවිකව. හරිද? කාලයත් එක්ක තමයි මේ ඒකීය ආණ්ඩුක්‍රමය කියන එක විකාශනය වෙන්නේ. ස්වභාවිකව තමයි විකාශනය වෙන්නේ. හැබැයි මේ සංධීය ක්‍රමය කියන එක ස්වභාවිකව නෙමේ නිර්මාණය වෙන්නේ. ඒක හිතාමතා සකස් කරගන්න එක. හරිනේ. එතකොට සංධි ආණ්ඩුක්‍රමයක් නිර්මාණය වෙද්දී ඒක හිතාමතා සකස් කරගන්නවා කියලා කියන්නේ ඒක ස්වාධීන ප්‍රති රාජ්‍යයකට එක්ක වෙලා සංධීය රාජ්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ආර්ථික හේතුන් මත සංධීය රාජ්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේ විවිධ හේතුන් අනුව තමයි මේ සංධීය ක්‍රමය කියන නිර්මාණය කරගන්නේ. හැබැයි ඒකේ අනුගම එහෙම මේක විකාශනාත්මක මාදිරියක්. ඒක විකාශනයත් එක්ක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතකොට ඒක තමයි ඊළඟ ලක්ෂණය. ඒතකොට ලක්ෂණ ටිකක් මම දැන් ඔයාලට කිව්වා ලක්ෂණ 7ක් කිව්වා නේද? පළවෙනි ලක්ෂණය මොකද්ද? ආණ්ඩු දෙකක් ක්‍රියාත්මක වෙනවා. හරිද? දෙවෙනි ලක්ෂණය තමයි මධ්‍යම ආණ්ඩුවට හා ප්‍රාන්ත ආණ්ඩුවට වෙන වෙන පැවතුණු කාර්යයන් තියෙනවා. උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයක් පවතිනවා. ඒ වගේම ඒකී ආණ්ඩුක්‍රම විකාශනාත්මක මාධ්‍යයක් වුණත් සංධි ආණ්ඩුක්‍රමයේ සිතාමතා සකස් කරගන්න ලද්දක්. ඒ වගේම මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාදායක දීමණ්ඩලිකයි වගේ ওই වගේ කාරණා ටිකක් දැන් කතා කරා. ඒ තමයි ඒ සංධි ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ. හරිද? ඒතර ඔය ටික සරලව තියාගන්න තියෙන්නේ. පැහැදිලිව මම ඔයාලට ඒක ටියුට් එකේ දාලා තියෙනවා. හරි. එතකොට බලය බෙදීම යටතේ අපි ඒකී ආණ්ඩුක්‍රමයයි සංධි ආණ්ඩුක්‍රමය ගැන කතා කරලා ඉවරයි. හරිද? හරි. ඊළඟ කාරණා තමයි ඊළඟ ආණ්ඩුක්‍රමය තමයි අර්ධ සංධීය. හරිද? අර්ධ සංධීය. අර්ධ සංධීය වලට යන්න කලින් අපිට තියෙනවා මේ සංධි ආණ්ඩුක්‍රමයක් ඇති උනේ ඇයි කියන එක ගැන කතා කරන්න. හරිද? අපිට ඒක කතා කරන්න බැරුව ගියානේ. හරිද? එතකොට මේ සංධීය ක්‍රමයක් පටන් ගන්න බලපාපු හේතු. හරිද? සංධීය ක්‍රමයක් බිහි වෙන්න බලපාපු හේතු. හරිද? අපි දැන් කිව්වනේ මේ සංධීය ක්‍රමය කියන එක මේ ඉබේ හැදෙන්නේ නැහැ. ස්වභාවිකව හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ විකාශනාත්මක නෙමෙයි. ඒක හැදෙන්නේ එක එක හේතු සාධක පදනම් කරගනින්. අපි බලමු මොනවාද මේ සංධි ආණ්ඩුක්‍රමයට ආණ්ඩුක්‍රමය නිර්මාණය වෙන්න බලපාන තියෙන හේතු සාධක කියලා. හරිද? පළවෙනි එක තමයි ස්වාධීන පැවති රාජ්‍යයන් කිහිපයක් එකට එක්කව වෙලා එක් සංධීය රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මේ වගේ රාජ්‍යයන් දැන් ස්වාධීන පවතින රාජ්‍ය. මේ තියෙන්නේ ස්වාධීන පවතින රාජ්‍ය. හරිද? මෙයා වෙන වෙනම තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒතර මේ කට්ටියට එනවා එක එක ප්‍රශ්න. හරිද? ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, යුදමය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේ එක එක ප්‍රශ්න එනවා. ඒතර මේ ප්‍රශ්න මූලික කරගනිමින් මේ කට්ටිය එකතු වෙලා හදනවා එක රාජ්‍යයක්. හරිද? එතකොට ස්වාධීන පැවති රාජ්‍යයන් එකට එක්කව වෙලා මේ විදිහට එක රාජ්‍යයක් නිර්මාණය කරගන්න හේතුවෙන් සංධි ආණ්ඩුක්‍රමය කියන එක පටන් ගන්නවා. උදාහරණ විදිහට අපිට ස්විට්සර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය කියන ඒවා දක්වන්න පුළුවන්. ඒවත් ඒ වගේ එක හේතුන් පදනම් කරගෙන තමයි සංධීය රාජ්‍යම් බවට නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? ඊළඟ එක භූමියේ විශාලත්වය. දැන් අපි දන්නවා දැන් හිතන්නකො භූමියේ විශාලත්වය. භූමිය මේ වගේ විශාලත්වය තියෙන රටකට. හරිද? හිතන්නකො දැන් මේක ගොඩක් විශාලයි කියලා. මේ වගේ විශාල රටකට එක මධ්‍යම ආණ්ඩුවක් වගේ එහෙම මේ වගේ එකක් තිබ්බොත් එහෙම ඒක පාලනය කරන්න අපහසුයි. නේද? ඒක මේ සම්පූර්ණ රටම පාලනය කරන්න අපහසුයි. මෙතන මධ්‍යම මේ ඒකී ආණ්ඩුවක් ක්‍රියාත්මක වුණොත් එහෙම. හරිද? තනි මධ්‍යම ආණ්ඩුවක් තියෙන ඒකී ආණ්ඩුවක් ක්‍රියාත්මක වුණොත් එහෙම මේ සම්පූර්ණ රටම පාලනය කරන්න බෑ. හරිද? අන්න ඒක හේතු කරගෙන
මේ රට තුල ප්‍රාන්තාණ්ඩු විහිදෙලා මේ වගේ ඒක සංධීය ක්‍රමයට නැඹුරු කරගන්නවා. ඒතොර ඒකත් එක්ක මේ භූමි විෂරයත් එක්ක අපිට සංධියානුකම නිර්මාණය වෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? උදාහරණ විදිහට කැනඩාව, ඕස්ට්‍රියාව, බ්‍රසීලය, මෙක්සිකෝව කියන රටවල් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. තුන්වෙනි එක තමයි සංස්කෘතික හා වාර්ගික විවිධත්වය. හරිද? දැන් අපි දන්නවා සමහර රටවල් තියෙනවා ඒ වගේ සංස්කෘතික වශයෙන් ඒවා වෙනස්. හරිද? ඒ වගේ විවිධ ජන වර්ග ජීවත් වෙනවා. හරිද? එතකොට ඒ වගේ විවිධ ජන වර්ග ජීවත් වෙන රටාවක් ගත්තොත් එහෙම ඒ විවිධ ජනතාව ජීවත් වෙන රටවල් වල ඒ කට්ටියක දැන් හිතන්නකෝ එක එක ජන වර්ග වල එක එක ඇදහිම් තියෙනවා එක එක විශ්වාස තියෙනවා ඒවා තියෙනවානේ. එතකොට එක මධ්‍යම ආණ්ඩුවක් ක්‍රියාත්මක වුණොත් එහෙම ඒ ජන වර්ග සියල්ලටම ඒ ජන වර්ග වල අදහස් තේරුම් ගන්න බැරි වෙනවා. ඒ කට්ටිය ගැටලු ප්‍රශ්න තේරුම් ගන්න බැරි වෙනවා මේ මධ්‍යම ආණ්ඩුවට. මොකද ඒක කරන්න අපහසුයි. මොකද කට්ටිය විවිධ අදහස් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ අදහස් තේරුම් ගන්න බැරි වෙනවා නම් එතෙන්ට මධ්‍යම ආණ්ඩුව කියන එක ගැලපෙන්නේ නැහැ. හරිද? මධ්‍යම ආණ්ඩුව මේ ඒකීය ආණ්ඩුක්‍රමය ගැලපෙන්නේ නැහැ. එතකොට එතන ගැලපෙන්නේ සංධීය ආණ්ඩුක්‍රමයක්. එතකොට මේ සංස්කෘතික හා වාර්ගික විවිධත්වය කියන හේතුවත් අපිට බලපානවා මේ සංධීය ආණ්ඩුක්‍රමයක් නිර්මාණය වෙන්න. හරිනේ. ඒතර උදාහරණ විදිහට අපිට ඉන්දියාව කියන එක ගන්න පුළුවන්. ඉන්දියාව කියන රටේ ඒ වගේ විවිධ වාර්ගික විවිධත්වයක් තියෙනවා. එතකොට අපිට ඉන්දියාවත් ගන්න පුළුවන්. ඒ ඉන්දියාවත් සංධීය ආණ්ඩුක්‍රමයක් කියලා තියෙන මේ වාර්ගික විවිධත්වය කියන එක හේතු කරගෙන. හරි පැහැදිලිද? තේරුණා නම් අක්බරහටද නැත්නම් කපාන මොකද? හරි. හරි. ඊළඟට කතා කරමු ඒකීය ආණ්ඩුක්‍රමයක වාසි සහ අවාසි. හරිද? ඒකීය ආණ්ඩුක්‍රමයේ මොනවද තියෙන වාසි? ඒක අනුකූල නෙමෙයි ඈ. මට වරදුනා අපි දැන් ඒකේ අනුකූල කතා කරලා ඉවරනේ. ඒකේ වාචික වාසි කියන එක ලොකට මම ටියුටර් එකට දාලා නැහැ. මොකද ඒක වැඩි මම හිතනවා ඒක කියන්නේ ඒක මම ඔයාලට මේ එකද කියලා දෙන්න. මොකද මම කලින් පාඩම් වලදී ඒවා කියලා දීලා ඉවරයි. හරිද? මේක සෙමිනාර් ගන්න. ඒතර මේක ඉම්මන් යනවා. ඒ හින්දා මම මේ ටියුටර් එකට දාලා තියෙන්නේ සංධි ආණ්ඩුක්‍රමයේ වාසි සහ අවාසි විතරයි. හරිනේ? එතකොට මම දැන් ඔයාලට කියනවා සංධි ආණුක්‍රමයක වාසි සහ වාසි. හරිද? භූමි ප්‍රමාණය විශාලයි. අපි දන්නවා භූමි ප්‍රමාණයෙන් කුඩා රාජ්‍යවල. හරිද? භූමි ප්‍රමාණයෙන් කුඩා රාජ්‍යවලට සංධි ආණුක්‍රම ඕන වෙන්නේ නැහැ. ඒකට ඒකී ආණුක්‍රමයක් තිබ්බම ඇති. හරිද? ඒ හින්දා භූමියෙන් හරිද? භූමියෙන් විශාල ආණුක්‍රම වලට තමයි මේ සංධි ආණුක්‍රමය කියන එක ගැලපෙන්නේ. හරිද? සුදුසු වෙන්නේ. දෙවෙනි ලක්ෂණය බහුවාර්ගික රාජ්‍ය සඳහා වඩා සුදුසුයි. අපි දන්නවා බහුවාර්ගික රාජ්‍යයක් නැතුව ඒකේ එක්තන වර්ගයක් විතර ජීවත් වෙනවා නම් අපිට ඒකට ඒකී ආණ්ඩුක්‍රමයක් තිබ්බම ඇති. හැබැයි මේ බහුවාර්ගික රාජ්‍යයන් කියන අපිට අදහස් කරන්න පුළුවන් එකේ ජනවර්ග ගොඩක් ඉන්නවා. එතකොට මේ ජනවර්ග ගොඩක් ඉන්න රටකට තමයි මේ සංධි ආණ්ඩුක්‍රමය කියන එක ඕන වෙන්නේ. හරිද? තුන්වෙනි එක තමයි ප්‍රාදේශීය පාලනයක ඒකයන්ට දේශපාලන හඬක් පැවතීම. අපි දන්නවා ඒකීය ආණ්ඩුක්‍රමයකදී. හරිද? අපි දැන් ඒකී ආණ්ඩුක්‍රමයක සසඳමුකෝ. හරිද? එතකොට ඒකීය ආණ්ඩුක්‍රමයකදී මධ්‍යම ආණ්ඩුව තමයි පළාත් පාලනයක වලට නැත්නම් ප්‍රාදේශීය පාලනයක වලට බලය පවරා දුන්නේ. හරිද? ප්‍රාදේශීය පාලනයක වල බලය පවරා දුන්නේ. එතකොට මේ බලය ආපහු ලබා ගැනීමේ හැකියාවක් මධ්‍යම ආණ්ඩුවට තිබුණා. මොකද මධ්‍යම ආණ්ඩුව තමයි ප්‍රාන්ත ආණ්ඩුවට බලය ලබා දුන්නේ. හැබැයි මේ සංධි ආණ්ඩුක්‍රමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම නේද මතක ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම තමයි මේ මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩුවලට කියන බලය ලබා දුන්නේ. එතකොට මේ ප්‍රාන්ත ආණ්ඩුව වලට ස්වාධීනත්වයක් තියෙනවා. ඒ කට්ටියට තනිව තීරණ ගන්න අයිතියක් තියෙනවා. හරිද? ඒක තමයි කියන්නේ මේ ප්‍රාදේශීය පාලනයක වලට දේශපාලන හඬක් පැවතුනා කියලා. හරිද? ඊළඟ ලක්ෂණය මධ්‍යම ආණ්ඩුව තුල ප්‍රාදේශීය නියෝජනය. හරිද? අපි දන්නවා මධ්‍යම ආණ්ඩුව තුල අපි කිව්වා දීමාන්ලිකයි නේද? මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාදායක දීමාන්ලිකයි. ඒ දීමාන්ලික වෙලා තියෙන්නේ මොකද? මේ අතර තියෙන ගැටුම් අවම කරගන්න ප්‍රශ්න අවම කරගන්න සහ ප්‍රාන්ත ආණ්ඩුව වල නීති සම්පාදන ප්‍රාන්ත ආණ්ඩුව නීති සම්පාදන කටයුතු වල යොදා ගන්න. එතකොට මේ මධ්‍යම ආණ්ඩුව දීමාන්ලික මධ්‍යම ව්‍යවස්ථාදායක දීමාන්ල වෙන එක මේ ප්‍රාදේශීය නියෝජනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක තමයි හතරවෙනි වාසිය. හරිද? ඊළඟ තමයි පුද්ගල නිදහස ආරක්ෂා කිරීම. අපි කිව්වා සංධීය ක්‍රමයේ ලක්ෂණයක් තමයි උත්තරීතර සහ ප්‍රබල ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙනවා කියන එක.
ඒතර මේ ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙන එක තුලින් මේ ප්‍රාන්තාණ්ඩු හා මධ්‍යම ආණ්ඩුව අතර ගැටුම් ඇති වෙන එක නවතිනවා. හරිද? ඒතර මේ ගැටුම් ඇති වෙන එක නැවතුනාට පස්සේ අපිට පුද්ගලයන්ගේ නිදහස සාතික කරගන්න පුළුවන්. පුද්ගලයන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ සංධි ආණ්ඩුවෙන් දෙන අනිත් වාසිය තමයි පුද්ගලයන්ගේ නිදහස ආරක්ෂා වෙනවා කියන එක. හරිද? එතකොට ඒ තමයි සංධි ආණ්ඩුවක මේක වාසිය. ඒක තේරුණාද? එහෙනව නේද? හරි. ඊළඟ තමයි ඊළඟට අපි කතා කරන්නේ සංධි ආණ්ඩුවේ අවාසි. හරිද? සංධි ආණ්ඩුවේ අවාසි. හරිද? අවාසි. අපි දන්නවා ඒකී ආණ්ඩුක්‍රමයක් සංකීර්ණ නැහැ. ඒක අසංකීර්ණයි. හැබැයි සංධි ආණ්ඩුක්‍රමය අසංකීර්ණද? නෑ. සංධි ආණ්ඩුක්‍රමය ටිකක් සංකීර්ණයි. මොකද ඒකෙදි එකපාරට තීරණ අපිට ගන්න බෑ. මොකද මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බලය විතර තියෙන්නේ. ඒ දෙකම අනුමැතිය ඕනේ අපිට මොනවා හරි දෙයක් වෙනස් කරනවා නම්. අපි දන්නවා ඒ හින්දා මේ සංධි ආණ්ඩුක්‍රමය අසංකීර්ණයි. හරිද? ඒ වගේම මේක අකාර්යක්ෂමයි. අර මං කිව්ව හේතුව. මොකක් හරි දෙයක් කරන්න ඕන නම් මධ්‍යම ආණ්ඩුවේ ප්‍රාන්ත ආණ්ඩුවේ දෙගොල්ලෝම අනුමැතිය ඕනේ. එතකොට ඒ දෙගොල්ලෝම අනුමැතිය නැතුව මේක කරන්න බෑ. එතකොට වැඩ කටයුතු ඉක්මනට කරගන්න බෑ. ඒතර පළවෙනි අවාසිය තමයි අකාර්යක්ෂමයි. හරිද? පළවෙනි එක තමයි අකාර්යක්ෂමයි. දෙවෙනි එක ආණ්ඩුව අතර බෙදීම් ඇති වෙන්න පුළුවන්. හරිද? බෙදීම් ඇති වෙන්න පුළුවන් ආණ්ඩුව අතර. ඒ කියන්නේ මොකද්ද? අර බලතල සම්පූර්ණ වෙන් වෙලානේ තියෙන්නේ. එතකොට ඒ ආණ්ඩුව අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. නේද? කියන්නේ උත්තරීතර ශේෂාධිකාරියක් තිබ්බුණාට ගැටුම් ඇති වෙන්න පුළුවන් නේ. උත්තර ශේෂාධිකාරිය කියන්නේ ඒ විදිහට එක. මේ ගැටුම් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි සංධිය ආණ්ඩුක්‍රමයකදී. හරිද? හරි. අපි කිව්වා ඒ වගේම සංකීර්ණයි කියලා. හරි දෙකම මොනවද කියන්නේ සංකීර්ණ. හරිද? ඊළඟ එක කතා කරනවා අපි සංධීය ආණ්ඩු මධ්‍යගතකරණය වීමේ ප්‍රවණතාවය. හරිද? සංධීය ආණ්ඩු මධ්‍යගතකරණය වෙනවා. සංධීය ආණ්ඩු මධ්‍යගතකරණය වීම. හරිද? දැන් අපි දන්නවා සංධීය ආණ්ඩු කියන එකේ බලය බෙදිලා තියෙන්නේ. විමධ්‍යගත වෙලා තියෙන්නේ. හැබැයි මෙතනදී අපි කියනවා මධ්‍යගතකරණය වෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් බලය පවරා දෙන්නේ මධ්‍යම ආණ්ඩුවටයි ප්‍රාන්ත ආණ්ඩුවටයි. හැබැයි වැඩි බලතල ප්‍රමාණයක් කාලයක් ගියාට පස්සේ මේ මධ්‍යම ආණ්ඩුවට ලබා දෙනවා. එතකොට අර ප්‍රාන්ත ආණ්ඩුවලට ඒ බලය ලබා දෙන කෙනේ බලය ලබා දෙනවා. හැබැයි ඊට වඩා බලයක් මධ්‍යම ආණ්ඩුවට ලබා දෙනවා. එතකොට ඒකත් එක්ක මේ සංධි ආණ්ඩුවේ ටික ටික මධ්‍යගතකරණය වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ එක තැනකට බලය ඒක රාශී වෙන්න පටන් අරන් තියෙනවා. එතකොට ඒක තමයි ඒ තුන. හරිද? ආකාරක්ෂමයි. ඉක්මනට වැඩ කටයුතු කරගන්න බෑ. බලය කියන්නේ ආණ්ඩුවතර බලය වැදුවට පස්සේ අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සංධි ආණ්ඩුක්‍රමයක් මධ්‍යගතකරණය වෙන්නත් පටන් අරන් තියෙනවා මේ 20 වෙනි සීවස වගේ වෙද්දි. එතකොට ඒ වගේම මේක සංකීර්ණයි. ඒක කියන්නේ මේ වගේ ලේසි නෑ මේ සංධි ආණ්ඩුක්‍රමය. එතකොට ඒක අසංකීර්ණයි. එතකොට මේවා තමයි සංධි ආණ්ඩුක්‍රමයක අවාසි. හරිද? මේ ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. මම ওই ටික සම්පූර්ණ පැහැදිලිව ටියුට් එකේ වලට දාලා තියෙනවා. අපි ඊළඟ කතා කරමු අර්ධ සංධිය ක්‍රමය ගැන. මං කිව්ව මොකක් හරි දෙයක් ඔයාලට තේරුන්නේ නැද්ද? තේරුම් නැත්නම් කියන්න බලන්න මම ආයෙ පාරක් ඔයාලට ඒක පැහැදිලිව කියලා දෙන්නම් මොකක් හරි දාලා තේරුම් නැත්නම්. chat එකට දාන්න බලන්න තේරුණා තේරුම් නැද්ද කියලා.
chat එකට දාන්න. ඔක්කොටම ස්ටේර්ලා තියෙනවා කියන්නේ. හරිද? කවදාවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි ඉතින්. එහෙම තේරෙනවා නම් හොඳයි. මොකද දැන් මේ පාඩම කරන දෙවෙනි පාර ඩිවිෂන් එකේ තියෙනවා. ඔයාලට මේ පාඩම ආයෙ පාරක් කරන්න ඕනේ කියලා තමයි මේ පාඩම කරන්න මම හිතාගත්තේ. හරි. අර්ධ සංධීය අර්ධ සංධීය හරිද? අර්ධ සංධීය. ඔන්න. මේකෙදී මොකද වෙලා තියෙන්නේ? ඒකීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණයි සංධීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණයි දෙකම එකතු වෙලා තමයි මේ අර්ධ සංධීය ආණ්ඩුක්‍රමය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? මේකෙදී ඒකීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණක් තියෙනවා සංධීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණක් තියෙනවා. ඔය දෙකම එකතු වෙලා තමයි මේ අර්ධ සංධීය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේකෙදී මධ්‍යම ආණ්ඩුවයි ප්‍රාන්ත ආණ්ඩුවයි ඉන්නවා. හරිද? මේකෙදී මධ්‍යම ආණ්ඩුව. හරිද? මේ ඉන්නේ මධ්‍යම ආණ්ඩුව. හරිද? මේ ඉන්නේ ප්‍රාන්ත ආණ්ඩුව. හරිද? ප්‍රාන්ත ආණ්ඩුව. අකුරු වෙන වැඩි හිතන්න එපා. හරිද? මේ ඉන්නේ මධ්‍යම ආණ්ඩුව, මේ ඉන්නේ ප්‍රාන්ත ආණ්ඩුව. මේකෙදී මධ්‍යම ආණ්ඩුවේ බලතල ප්‍රබලයි. මධ්‍යම ආණ්ඩුව ප්‍රබලයි. හරිද? මධ්‍යම ආණ්ඩුව ප්‍රබලයි. හැබැයි ප්‍රාන්ත ආණ්ඩුව දුබලයි. හරිද? එතකොට ප්‍රබල මධ්‍යම ආණ්ඩුවක් සහ දුර්වල ප්‍රාන්ත ආණ්ඩුවක් තියෙන ආණ්ඩු ක්‍රමය තමයි අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ. හරිද? ප්‍රබල මධ්‍යම ආණ්ඩුවකුත් දුර්වල ප්‍රාන්ත ආණ්ඩුවකුත් තමයි තියෙන්නේ. එතකොට මේකට අපි ගත්තොත් එහෙම අපිට ඉන්දියා ආණ්ඩු ක්‍රමය ගැන අපි බලුවොත් එහෙම හරිද? ඉන්දියා ආණ්ඩු ක්‍රමය තුලත් ඒකීයවත් තියෙනවා සංධීයවත් තියෙනවා. එතකොට ඉන්දියාව ආණ්ඩු ක්‍රමය ඇත්තටම සංධීයද නැත්නම් අර්ධ සංධීයද? හරිද? ඉන්දියා ආණ්ඩු ක්‍රමය අර්ධ සංධීයයි. හරිද? මොකද ඒකේ ඒකීය ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම සංධීය ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණයක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ? හරිද? මම ඒවා ටියුට් එකේ දක්වලා තියෙනවා. අපි බලමු දැන්. අපි යන්නේ ටියුට් එකට. හරිද? මම ඒක ඔයාලට ෂෙයා කරන්නම් දැන්. අර්ධ සංධීය ක්‍රමය. හරිනේ. සම්පූර්ණ විස්තර ටික මේක මම දාලා තියෙනවා. මේ තියෙන්නේ. බලයේ බෙදීම මත පදනම්ම ආණ්ඩුව වර්ගීකරණය කිරීමේදී ඒකීය සහ සංධීය ආණ්ඩු ක්‍රම වලට අමතරව අනිත් ආණ්ඩු ක්‍රමය තමයි අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ. හරිද? මම දැන් ඒක ඔයාලට කිව්වා. මේ අනුව
ඒකීය හා සංධීය ක්‍රමයන් අතරමැදි තත්ත්වයක් පවතින ආණ්ඩුක්‍රමයක් ලෙස අර්ධ සංධීය ආණ්ඩුක්‍රමය හඳුන්වා දිය හැකියි. තවත් වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් හා දුර්වල පාන්ත ආණ්ඩු සහිත ආණ්ඩුක්‍රම අර්ධ සංධීය ආණ්ඩුක්‍රමයක් කියලා කියනවා. හරිද? අර්ධ සංධීය ආණ්ඩුව ක්‍රමයට ලෝකවාදී හොඳම නිදර්ශන වන්නේ ඉන්දියානු ආණ්ඩු ක්‍රමය වේ. හරිද? ඒතකොට ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තමයි මේකට හොඳම නිදර්ශන. හරිද? ඒක තමයි මේක කියන්නේ. එතකොට හරිද? මේ තියෙන්නේ දැන් ඒ ටිකත් කතා කරමු. හරිද? හරි. අර්ධ සංධීය ක්‍රමයට ලෝකවාදී හොඳම නිදර්ශන තමයි ඉන්දීය ආණ්ඩු ක්‍රමය. හරිද? මේක හරි. ඉන්දියා ආණ්ඩු ක්‍රමය සලකනු ලබන්නේ ඒකීය හා සංධීය ආණ්ඩු ක්‍රමයක් ලෙස නොව අර්ධ සංධීය හරිද? අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් ලෙසයි. රාජ්‍ය බලය මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදා හැරීම ආණ්ඩුක ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය ආදී සංධීය ලක්ෂණ ඉන්දියා ආණ්ඩු ක්‍රමය තුළ පැවතී. ඒ කියන්නේ මේ ඉන්දියා ආණ්ඩු ක්‍රමය තුළ සංධීය ලක්ෂණක් තියෙනවා ඒකීය ලක්ෂණක් තියෙනවා. මොනවද ඒ සංධීය ලක්ෂණ? මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බලය බෙදා හැරලා තියෙනවා. හරිද? මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බලය බෙදා හැරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුක ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය කියන සංධීය ලක්ෂණ ඉන්දීය ආණ්ඩු ක්‍රමය තුළ තියෙනවා. ඊට අමතරව ඒකීය රාජ්‍ය පවතින ලක්ෂණ තියෙනවා මේ ඉන්දියා ආණ්ඩු ක්‍රමය. මොනවද ඒ ලක්ෂණ? ඒකීය පුරවැසිභාවය කියන එක තියෙනවා. මේ තියෙන ඒකීය පුරවැසිභාවය කියන එක තියෙනවා. නිර්බල ක්‍රමයේ ආධිපත්‍ය තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ බලවත්භාවය කියන ඒකීය ලක්ෂණයක් තියෙනවා. එතකොට මේ ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේදී ඒකීය අනුකම ලක්ෂණත් වගේම සංධීය අනුකම ලක්ෂණක් තියෙනවා. අපි ඒ හින්දා තමයි කියන්නේ ඉන්දියාව අර්ධ සංධීය ආණ්ඩුක්‍රමයක් කියලා. හරිද? එතකොට හොඳම නිදසුනක් තමයි ඉන්දියාවේ තියෙන හදිසි අවස්ථා ක්‍රමය. හරිද? මේ තියෙන හදිසි අවස්ථා ක්‍රමය. හරිද? හදිසි අවස්ථා තත්ත්වය. ඒ තත්ත්වයේද අපි දැන් දන්නවා හදිසි අවස්ථා තත්ත්වය කොටස් තුනයි. රාජ්‍ය හදිසි අවස්ථා, ප්‍රාන්ත හදිසි අවස්ථා සහ මූල්‍ය හදිසි අවස්ථා කියලා කොටස් තුනකට බෙදෙනවා. හරිද? ඒක දන්නවනේ ඔයාලා හදිසි අවස්ථා. හරිද? හදිසි අවස්ථා තත්ත්වයේදී රාජ්‍ය හදිසි අවස්ථා, ඒ වගේම ප්‍රාන්ත හදිසි අවස්ථා සහ මූල්‍ය හදිසි අවස්ථා කියලා කොටස් තුනයි. හරිද? මේ දෙන්නේ කොටස් තුනයි. හරිද? කොටස් තුනයි ඉන්දියානු ක්‍රමයේදී මේ හදිසි අවස්ථා තත්ත්වය. එතකොට මේ හදිසි අවස්ථා තත්ත්වය මේ අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයට හොඳම නිදසුනක්. හරිද? අපි බලමු ඒක කොහොමද ඒකට ගලපන්නේ කියලා. හරිනේ? හරි. මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයාට ඉහත කී අවස්ථා තුනක් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව පවතී. එතකොට මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයාට ඒ කියන්නේ මේ රාජ්‍ය හදිසි අවස්ථා, මූල්‍ය හදිසි අවස්ථා හා ප්‍රාන්ත හදිසි අවස්ථා කියන ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත විෂයන් සම්බන්ධව නීති සම්පාදනය කරන්න පුළුවන්. හරි. මේ වගේ හදිසි තත්ත්වයක් ඇති වුණාට පස්සේ හරිද? මේ වගේ හදිසි තත්ත්වයක් ඇති වුණාට පස්සේ ජනාධිපතිවරයාට පුළුවන් මේ ප්‍රාන්ත හදිසි අවස්ථා, මූල්‍ය හදිසි අවස්ථා සහ ජාතික හදිසි අවස්ථා කියන අවස්ථා තීරණය කරන්න එයාට ඒවා ක්‍රියාවට නංවන්න පුළුවන්. ඒ ක්‍රියාවට නංවද්දී මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්ත සම්බන්ධයෙන්ුත් නීති සම්පාදනය කරන්න. එතකොට ඒ අවස්ථාවේදී මේ ඉන්දියාව සම්පූර්ණ ක්‍රියාත්මක වන්නේ ඒකීය ආණ්ඩුක්‍රමයක් විදියට. හරිද? සම්පූර්ණ ක්‍රියාත්මක වන්නේ ඒකීය ආණ්ඩුක්‍රමයක් විදියට. හරිද? එතකොට ඒ වගේ හදිසි අවස්ථාවලදී ඉන්දියාවේ ඒකීය ආණ්ඩුක්‍රමයක් වෙනවා. ඒ වගේ මේකේ හැබැයි සංධීය ලක්ෂණක් තියෙනවා. හරිද? ඉහත කරුණු වලට අතිරේකව ඉන්දියා ආණ්ඩුක්‍රමය තුළ සාමාන්‍ය කාලවලදී පවා හරිද මේ තියෙන්නේ සාමාන්‍ය කාලවලදී පවා මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට ප්‍රාන්තිය ව්‍යවස්ථාදායක අනුමැතියකින් තොරව සරල බහුතර ඡන්දයෙන් නව ප්‍රාන්ත පිළිගැනීම සහ ප්‍රාන්තවල දේශ සීමා වෙනස් කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ මේ මධ්‍යම ආණ්ඩුවට සාමාන්‍ය කාලවලදී මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට ඒ කට්ටිය කැමැත්ත අනුව හරිද අනුමැතියකින් තොරව ප්‍රාන්තවල අනුමැතියකින් තොරව ඒ කට්ටියට මේ සරල බහුතර ඡන්දයෙන් හරිද ඒ කට්ටියට නව ප්‍රාන්ත පිළිගන්නත් පුළුවන් නව ප්‍රාන්තවල දේශ සීමා වෙනස් කරන්නත් පුළුවන්. ඒක තමයි කියන්නේ. එතකොට මේ කේසී වියර් කියන එක නා කියනවා ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් වුණාට ඉන්දියානු ආණ්ඩුක්‍රමය අර සංධීය ආණ්ඩුක්‍රමයක් කියලා. එතකොට ඒ කියන්නේ කවුද? කේසී වියර් කියන එක කියන. හරිද? කේසී වියර්. එතකොට ඔය ටික තමයි මතක තියාගන්න ඕනේ. මොනවද? මතක තියාගන්න ඕනේ අර සංධීය ආණ්ඩුක්‍රමයකදී. හරිද? එතකොට මම හිතනවා ඔයාලට අර සංධීය ආණ්ඩුක්‍රමයක් පැහැදිලි වෙන්නේ නැති කියලා. හරිද? හරි. ඊළඟට අපි කතා කරමු සහ සංධීය. හරිද? සහ සංධීය.
දැන් අර සංදියේදී මොකෑ වෙන්නේ මධ්‍යම ආණ්ඩුව ප්‍රබලයි ප්‍රාන්ත ආණ්ඩුව දුර්වලයි. හරිද? හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි සහ සංදියේදී වෙන්නේ. හරිද? අපි ගැන සාකච්ඡා කරමු. හරි. මොවල්ට් එක ස්ක්‍රීන් එකේ දාන්න. සහ සංදියේක. දැන් බලයේ බෙදීම අනුව ආණ්ඩුව වර්ගීකරණය කරද්දී ඒකීය ආණ්ඩුව ගැන කතා කරා, සංධි ආණ්ඩුව ගැන කතා කරා, ඒ වගේම අර සංධි ආණ්ඩුව ගැන කතා කරා. දැන් අපි කතා කරන්නේ අන්තිම ආණ්ඩුවමය සහ සංධි ආණ්ඩුවමය. හරිද? මේ සහ සංධිය කියන ආණ්ඩුවමේදී වැඩි බලතල ප්‍රමාණයක් තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවටද නැත්නම් ප්‍රාන්ත ආණ්ඩුවටද? මම කියුවේ අනිත් පැත්ත ගැන. අර සංධි ආණ්ඩුවේ අනිත් පැත්ත කියලා. එතකොට මේකදී ප්‍රබල ප්‍රාන්ත ආණ්ඩු සහ දුර්වල මධ්‍යම ආණ්ඩු කියන ඒවා තමයි තියෙන්නේ. හරිද? මධ්‍යම ආණ්ඩුව දුර්වලයි, ප්‍රාන්ත ආණ්ඩු ප්‍රබලයි. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් ප්‍රබල ප්‍රාන්ත ආණ්ඩුවක් සහ දුර්වල මධ්‍යම ආණ්ඩුවක් තියෙන ආණ්ඩුව තමයි සහ සංධීය ආණ්ඩුවමක් කියලා කියන්නේ කියලා. හරිද? එතකොට මේ සහ සංධීය කියන එක අදහස මොකද්ද? හරිද? මේ සහ සංධීය කියන වචනේ තේරුම තමයි එකඟතාවය. හරිද? පේන ඇති කියලා මං හිතනවා. එකඟතාවය. හරිද? එකඟතාවය කියන එක තමයි මේ වචනේ තේරුම. මේ සහසන්ධිය කියන ඒවා නිර්මාණය කරගන්නේ කොහොමද? සහසන්ධි අනුගම නිර්මාණය කරගන්නේ ආරක්ෂාව, විදේශ කටයුතු, පොදු මූලික වැනි ගැටලු. හරිද? ආරක්ෂක ගැටලු, ඒ වගේම මූල්‍ය ගැටලු, මුදල් ගැටලු, ඒ වගේ යුද වෙසත්වලදී ඇති වෙන ගැටලු වලදී මේ එකඟතාවය මත තමයි මේ සහසන්ධි අනුගම නිර්මාණය කරගන්නේ. හරිද? එකඟතාවයක් මත ඒවට පිළිතුරු හොයන්න මේ ගැටුම් निराකරණය කරගන්න මුදල් ගැටුම් මුදල් අවස්ථා ආර්ථික ගොඩනංවා ගන්න කියන අරමුණු අනුව කියන හේතුන් නිසා මේ ස්වාධීන තිබ රාජ්‍යයකට එක්කව වෙලා මේ එකඟතාවයේ මත එකට එක්කව වෙලා සහසන්ධි ආණ්ඩුව නිර්මාණය කර ගන්නවා. හරිද? ඕක තමයි සරල સિદ્ધාන්තය මේ සහසන්ධි ආණ්ඩුව ගැන තියෙන. තේරුණාද? හරි. එතකොට මේකෙදි මධ්‍යම ආණ්ඩුව වල තියෙන සීමිත බලතල ප්‍රමාණයක් ප්‍රාන්ත ආණ්ඩුව වලට ස්වයං තීරණ අයිතිය තියෙන එකට අනුව කටයුතු කරන්න කැමති කටයුතු කරන්න ප්‍රාන්ත ආණ්ඩුව වලට හැකියාවක් තියෙනවා. හරිද? ප්‍රාන්ත ආණ්ඩුව වලට හැකියාවක් තියෙනවා. වදනත් පැටලෙනවා සමහර වෙලාවට ගණන් ගන්න එපා. හරිද? මේ ප්‍රාන්ත ආණ්ඩුව වලට ස්වයං තීරණ අයිතියක් තියෙනවා. ප්‍රාන්ත ආණ්ඩුව වලට බලතල වැඩි ප්‍රමාණයක් තියෙනවා. මධ්‍යම ආණ්ඩුව වල එහෙම බලතල ප්‍රමාණයක් නැහැ. මේකේ දුර්වලයි මධ්‍යම ආණ්ඩුව මේ සාසන්දී ආණ්ඩුව මේකෙදී. ඒතර උදාහරණ විදියට අපිට දක්වන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදය, ඇමරිකානු ආණ්ඩු ක්‍රමය සහ නූතන ශ්‍රීලංකය. හරිද? ඇමරිකානු ආණ්ඩු ක්‍රමය සහ නූතන ශ්‍රීලංකා ආණ්ඩු ක්‍රමය අපිට මේකට මේ සාසන්දී ආණ්ඩු ක්‍රමයට උදාහරණ විදියට දක්වන්න පුළුවන්. එතකොට අපිට බලය බෙදීම යටතේ ඒකී ආණ්ඩු ක්‍රමය, සංධි ආණ්ඩු ක්‍රමය, ඒ වගේම අර සංධි ආණ්ඩු ක්‍රමය සහ සංධි ආණ්ඩු ක්‍රමය කියන ආණ්ඩු ක්‍රම හතර ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ওই ආණ්ඩු ක්‍රම හතරේ මොකක් හරි තැනක ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුළුවන්. හරිද? මොකද අපි ඊළඟට යනවා විධායකයේ ස්වරූප යනවා ආණ්ඩු ක්‍රම වර්ගීකරණය කියන එකට. කාලක ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුළුවන්. හරිද? chat එකට දාලා තියන්න. හරිද? තේරුණා නම් තේරුණා, තේරුණා නැත්නම් තේරුණා නැහැ. මොකක්ද තේරුණා නැති කියලා chat එකට දාලා තියන්න පුළුවන්.
මම හිතන්නේ ඔක්කොම තේරලා තියෙනවා කාටවත් කියන ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔක්කොම රතුපට හාට් දාලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔය කටියට තේරලා තියෙනවා මේ ඒකීය සංධීය අර සංධීය සහ සහසන්ධීය කියන කොටස් ටික. හරිද? අපි ඔයාලට දැන් ඉන්ටර්වල් එකක් දෙනවා. විනාඩි 15 ඉන්ටර්වල් එකක් තවා දෙන්නේ. ඒකට ඔයාලට පුළුවන් ඔයාලා අනෝනම ටික දෙයක් කාලා හරිද? ඒකක් බොනවා නැත්නම් එකක් බීලා ආයෙ විනාඩි 15කින් මේකට ජොයින් වෙන්න පුළුවන්. හරිද? මම ටයිම් එක දාන්නම්. ඔයාලා විනාඩි 5කින් පන්තියට ආයෙ ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා අපි කතා කරනවා මේ විදායක ස්වරූපය අනුව ආණ්ඩුක වර්ගීකරණය කියන එක. හරිනේ? හරි.
හරි. හරි. හරි. වෙලාව හරි. දැන් කට්ටිය පන්තියට ජොයින් වෙලා තියෙන්නේ ආයේ. හරිද? දැන් අපි පළවෙනි කොටස කතා කරා. පළවෙනි කොටස බලය බෙදීම අනුව ආණ්ඩුක වර්ගීකරණයේදී ඒකීය, සංදීය, අර්ධසන්දීය සහ සංදීය. හරිද? ඔය හතර කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ විධායකයේ ස්වරූපය අනුව ආණ්ඩුක කොහොමද වර්ගීකරණය කරලා තියෙන්නේ කියලා. හරිද? එතකොට ඒකෙදි පළවෙනි ආණ්ඩුකම තමයි කැබිනට් ආණ්ඩුකමය. අපි කැබිනට් ආණ්ඩුකමයට තව නමක් කියනවා මොකද්ද? පාර්ලිමේන්තු ආණ්ඩුකමය කියලා. හරිද? පාර්ලිමේන්තු ආණ්ඩුකමය කියලා කියනවා. ඊට පස්සේ ජනාධිපති ආණ්ඩුකමය දෙවෙනි එක. තුන්වෙනි එක මිශ්‍ර ආණ්ඩුකමය. අපිට අර්ධනාධිපති ක්‍රමය කියලා කියනවා නැත්නම් ද්විත්ව විධායකය කියලා කියනවා. ද්විත්ව විධායක ක්‍රමය කියලා කියනවා. හතරවෙනි එක ඒක පුද්ගල තන්ත්‍ර. හරිද? ඔය හතර මොන වගේද කියලා තමයි මේ විධායකයේ ස්වරූපය අනුව මේ ආණ්ඩුක වර්ගීකරණ යටතේ මේ ආණ්ඩුක වර්ගීකරණ හතර ගැන කතා කරන්නේ. කැබිනට් ආණ්ඩුකමය කියලා කියන්නේ මොකද්ද? ජනාධිපති ආණ්ඩුකමය කියලා කියන්නේ මොකද්ද? මිශ්‍ර ආණ්ඩුකමය කියලා කියන්නේ මොකද්ද? සහ ඒක පුද්ගල තන්ත්‍රය කියලා කියන්නේ මොකද්ද කියලා මෙතනදී අපි කතා කරනවා. හරිද? පළවෙනි එක කැබිනට් ආණ්ඩුක්‍රමය. නැත්නම් අපි කියනවා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය කියලා. හරිද? මේ කැබිනට් ආණ්ඩුක්‍රමයේදී විධායක බලය මෙහෙවන්නේ කවුද? හරිද? ඔයාලා කියන්න බලන්න විධායක බලය මෙහෙවන්නේ කවුද කියලා. සමහර කට්ටිය දන්න පුළුවන්, සමහර කට්ටිය නොදන්නවා වෙන්න පුළුවන්. සමහර කට්ටියට මතක නැති වෙන්න පුළුවන්. නොදන්නවා නෙවෙයි මතක නැහැ. හරිද? කලින් කරලා දෙනා මතක නැහැ. හරිද? මතක නැති කට්ටිය මතක නැහැ කියලා දාන්න මතක කට්ටිය මේ කැබිනට් ආණ්ඩුක්‍රමයේදී විධායක බලය මෙහෙවන්නේ කවුද කියලා දාන්න. හරි. ක්ෂණික දාන්න ඕනේ. හරි. 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 දැන් කට්ටිය ඉන්නවා. දැන් ඉතින් කට්ටියත් ඉන්න මොදක්ම ගාලා නැහැ. හරිද? කැබිනට් ආණ්ඩුක්‍රමය. හරිද? කැබිනට් ආණ්ඩුක්‍රමයේදී විධායක බලය මෙහෙවන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. හරිද? අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් තමයි කැබිනට් ආණ්ඩුක්‍රමයේදී විධායක බලය මෙහෙවන්නේ. හරිද? ඒ හින්දා අපි මේකට කියනවා කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියලා නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කියලා. මොකද අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් තමයි අමාත්‍ය මණ්ඩලයක් නැත්නම් වෙන කැබිනට් මණ්ඩලයක් තමයි මේකෙදී විධායක බලය මෙහෙවන්නේ. අපි ඒවට කියනවා කැබිනට් ආණ්ඩුක්‍රමය කියලා. හරිද? එතකොට මේ කැබිනට් ආණ්ඩුක්‍රමවල උදාහරණ විදිහට අපිට බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය සහ වෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය සහ ඉන්දීය ආණ්ඩුක්‍රමය පෙන්වලා දෙන්න පුළුවන්. හරිද? බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය සහ ඉන්දීය ආණ්ඩුක්‍රමය. හැබැයි මේ කැබිනට් ආණ්ඩුක්‍රමයේදී මේ සුවිශේෂී තනතුරක් තියෙනවා. හරිද? සුවිශේෂී තනතුරක් තියෙනවා. මොකක්ද මේ සුවිශේෂී තනතුර? දැන් කට්ටිය කියන්න බලන්න කැබිනට් ආණ්ඩුක්‍රමයේ තියෙන මොකද්ද මේ සුවිශේෂී තනතුර කියන්නේ? හරි. දැන් කට්ටිය කියන්නේ. ඒ තමයි නාමික විධායකය. හරිද? නාමික විධායකය. හරිද? නාමික විධායකය. මේ නාමික විධායකය රටින් රටට වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? හරිද? බ්‍රිතාන්‍යයේ නාමික විධායකය තමයි රැචින හරි නැත්නම් රජු හරි. හරිද? ඉන්දියාවේ නාමික විධායකය තමයි ජනාධිපති. හරිද? ඔය විදිහට තමයි නාමික විධායකය රටින් රටට ඒ කට්ටියගේ නම වෙනස් වෙනවා. මේ නාමික විධායක කියලා කියන්නේ නාමිකව ඉන්න කෙනෙක්. හරිද? එයා මේක සුවිශේෂී මේ තනතුරක්. එයාව පත් කරන කවුරුත් නැහැ. නාමික විධායක එහෙම ඉන්නවා. හරිද? හරි. අපි දැන් යමු මේ කැබිනට් මණ්ඩලයේ කොහොමද නැත්නම් මේ කැබිනට් ආණ්ඩුක්‍රමය කොහොමද හැදෙන්නේ කියලා බලන්න. හරිද? කොහොමද මේ කැබිනට් ආණ්ඩුක්‍රමය හැදෙන්නේ කියලා බලමු. හරිද? හරි. මේ ඉන්නේ නාමික විධායකය කියලා හිතන්න. හරිද? මේ නාමික විධායකය. නාමික විධායක කොහොම ඉන්නවා. හරිද? එතකොට මේකෙදි තියෙනවා මැතිවරණයක්. හරිද? මැතිවරණයක් කියලා මේ තියෙන්නේ ව්‍යවස්ථාදායකයෙක්. හරිද? මේ තියෙන ව්‍යවස්ථාදායකගේ පාර්ලිමේන්තුව. හරිද? මැතිවරණයක් තියලා මේ පාර්ලිමේන්තුවට කට්ටිය තෝරා ගන්න ඡන්දයක් තියලා. හරිද? ඒතර ඒකදී එක එක පක්ෂ වලින් මේ විදියට එක එක පක්ෂ වලින් හරිද?
මේ තියෙන්නේ කතිර පක්ෂය. හරිද? එහෙම හිතන්නකෝ. මේ තියෙන්නේ බෝල පක්ෂය. හරිද? කොටු පක්ෂය. හරිද? ත්‍රිකෝණ පක්ෂය. ඔය වගේ පක්ෂ වලින් කට්ටිය මේ විදිහට තෝරගන්නවා. හරිද? මේ විදිහට පක්ෂ වලින් ඡන්දයකින් තෝරගත්තට පස්සේ මේකෙදි වැඩිම ඡන්ද ගානක් අරන් තියෙන්නේ ඔයාල් පේන විදිහට මොකද්ද? වැඩිම ඡන්ද ගානක් අරන් තියෙන්නේ මේ කතිර පක්ෂය නේද? කතිර පක්ෂය කට්ටිය ගොඩක් ඡන්ද අරන් තියෙනවා. එතකොට ඒ වැඩිම පක්ෂයේ නායකයා හරිද? වැඩිම පක්ෂයේ නායකයා හිතන්න මෙයා කියලා. මේ වැඩිම පක්ෂයේ නායකයා මෙතනදී අගමැතිවරයා විසින් පත් කරනවා. අගමැති. හරිද? අගමැතිවරයා විදිහට පත් කරනවා. හරිද? එතකොට ඊට පස්සේ අගමැති විසින් අනිත් අමාත්‍ය මණ්ඩලය පත් කරගන්නවා. ඒක අමාත්‍ය මණ්ඩලය පත් කරගන්නවා. අමාත්‍ය මණ්ඩලය ඒක මේ නාමක විධායක විසින් සාතික කරනවා. හරිනේ. ඔය විදිහට මේකෙදි අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වෙනවා ඡන්දයක් තියලා. හරිනේ. හරි. එතකොට මේකෙදී අපි දන්නවා මේකට අපි කියනවා නාමික විධායකය කියලා. කියවෙන්නේ නැහැ. මේකට අපි කියනවා නාමික විධායකය කියලා. මේකට අපි කියනවා මොකද්ද මේ අගමැති අමාත්‍ය මණ්ඩලය අපි මේකට කියනවා සත්ත්ව විධායකය කියලාත් කියනවා. ඒ වගේම දේශපාලන විධායකය කියලාත් කියනවා. හරිද? එතකොට මේ කැබිනට් ආණ්ඩුක්‍රමයකදී කැබිනට් නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකදී විධායකය දෙකක් ක්‍රියාත්මක වෙන එක තමයි නාමික විධායකය. අනිත් සත්ත්ව විධායකය. සත්ත්ව විධායකය අනිත් නම මොකද්ද? දේශපාලන විධායකය. හරි. එතකොට මේකෙත් තව ක්‍රියාවලියක් තියෙනවා. හරිද? ඒ තමයි මේ අගමැති තුළු අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාදායකයට වග කියන්න ඕනේ. හරිද? මේකට වග කියන්න ඕනේ. හරිද? මම හරියට දන්නවා වග කියන්න ඕනේ. හරිද? ව්‍යවස්ථාදායකයට වග කියන්න ඕන මොකද්ද? අගමැති තුළු අමාත්‍ය මණ්ඩලය නැත්නම් කැබිනට් මණ්ඩලය. හරිද? එතකොට හිතන්නකෝ මේ අගමැති තුළු අමාත්‍ය මණ්ඩලය එයාලා තියෙන කාර්යයන් ටික කරේ නැහැ. හරිද? එයාලා ඒ කියන කාර්යයන් මග හරිනවා. ඒ මග හරිද්දී මේ අගමැතිලතු අමාත්‍ය මණ්ඩලය විසිරුව හැරීමට බලයක් ව්‍යවස්ථාදායකයට තියෙනවා. හරිද? ව්‍යවස්ථාදායකයට තියෙනවා. ඒ කට්ටිය ප්‍රධාන ක්‍රම තුනක් යටතේ මේ අගමැතිලතු අමාත්‍ය මණ්ඩලයේ බලතල අයින් කරලා දානවා. කොහොමද කරන්නේ? විසිරුවා හරිනවා. අයවැය පරාජයට පත් කිරීම. හරිද? අයවැය පරාජයට පත් කරනවා. විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරනවා. විශ්වාස භංග යෝජනාවක් රාජාසන කතාවක් ඉදිරිපත් කරලා රාජාසන කතාව වගේ මේ ක්‍රම තුන හරහා පුළුවන් ව්‍යවස්ථාදායකයට අගමැති තුළු අමාත්‍ය මණ්ඩලයේ බලතල විසිරුවා හරින්න. මොකද්ද? අයවැය පරාජයට පත් කරනවා. හරිද? මේ කට්ටියගේ අයවැය පරාජයට පත් කරන්න පුළුවන්. ඊට පස්සේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලය හා අගමැති කට්ටිය විසිරුවා හරින්න පුළුවන්. ඒ වගේම රාජාසන කතාව පරාජයට පත් කරලා පුළුවන් අගමැති තුළු අමාත්‍ය මණ්ඩලය විසිරුවා හරින්න. හරිද? පැහැදිලිද ඔය ටික? රාජසන කතාව පරාජයට පත් කරනවා කියන්නේ රාජ ප්‍රතිපත්ති. හරිද? රාජ ප්‍රතිපත්ති පරාජයට පත් කරනවා කියන එක. හරිද? එතකොට මේකෙදි ඉන්නවා තනතුරු වගේක්. හරිද? රාජ්‍ය නායකයා, විධායක නායකයා, ත්‍රිවිධ හමුදාව නායකයා, ඒ වගේම ආණ්ඩුවේ නායකයා කියලා. හරිද? එතකොට මේ රාජ්‍ය නායකයා හරිද? වෙනදී රාජ්‍ය කියන්නේ රාජ්‍ය නායකයා, විධායකේ නායකයා, ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා කියන තුනම අයත් වෙන කාටද? මේ තුනම අයත් වෙන්නේ නාමික විධායකයට. හරිද? මේ තුනම නාමික විධායකයට තමයි අයත් වෙන්නේ. එතකොට ආණ්ඩුවේ නායකයා. හරිද? ආණ්ඩුවේ නායකයා කියන තනතුර. හරිද? ආණ්ඩුවේ නායකයා කියන එක නායකයා අයිති වෙන්නේ අගමැතිට. හරිද? එතකොට සත්ත්ව විධායකයට තමයි මේ ආණ්ඩුවේ නායකයා කියන එක හම්බෙන්නේ. අනිත් රාජ්‍ය නායකයා, විධායක නායකයා, ත්‍රිවිධ ප්‍රමුඛ සේනා නායකයා කියන ඔක්කොම අයිති වෙන්නේ නාමික විධායකයට. හරිද? හරි. එතකොට මේ රාජ්‍ය නායකයා, විධායක නායකයා, ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා කියන එක අයිති වෙන නාමික විධායකයට. හැබැයි ආණ්ඩුවේ නායකයා කියන එක අයිති වෙන්නේ අගමැතිවරයාට. දැන් කලින් කිව්වා වගේ. මේ අපි දැන් මම කලින් කිව්වා මේ අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලය ඉදිරිය හරින්න පුළුවන් අයවැය පරාජයට පත් කරලා විසභාග යෝජනා ඉදිරිපත් කරලා රාජ්‍ය සභාවක් ඉදිරිපත් කරලා කියලා. හැබැයි මේ සත්ත්ව විධායකයටත් පුළුවන් ව්‍යවස්ථාදායක ඉදිරිය හරින්න. හරිද? ඒ කොහොමද? නාමික විධායක උපදෙස් දීලා ඒ හරහා පුළුවන් මේ ව්‍යවස්ථාදායක ඉදිරිය හරින්න. හරිද? ඒ වගේ
කරු ටිකක් තියෙනවා. එතකොට ඕක තමයි කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ. මේක කවුරු හරි ටියුටර් මේක ගන්න ඕන නම් මේක අඳ ගන්න පුළුවන්. හරිද? මම ඔක නිකන් සරලව නිකන් රූප සටහනකින් තමයි මේක කියලා දුන්නේ. හරිද? නිකම්ම ගොත් ඔයාලා ඔලුවට යන්නේ නැති වෙගේ හිතලා මේ රූප සටහන මගින් තමයි ඔයාලට මේ කිව්වේ. මේ රූප සටහන සාමාන්‍ය මොකද තියාගත්තොත් ඔයාලට මේක ගොඩ දා ගන්න පුළුවන්. හරිනේ? මේක ලියා ගන්න කෙනෙක් ලියා ගන්න පුළුවන්. හරි. අපි දැන් ඊළඟට හරිද? කටි ලියා ගත්තනේ. මම කිව්වේ කලින් ඇහුන්නේ නැහැ මයික් එක ඔෆ් කරලා තමයි තිබිලා තියෙන්නේ. හරිනේ. අපි යන් ඊළඟට. හරිද? ඇහෙනවද කට්ටියට? හරි ඇහෙනවා. හරිද? ඊළඟ තමයි ජනාධිපති. හරිද? අකුරු ගැතය මගේ අකුරු සෙට් වෙන්නේ නැහැ නේ. පැහැදිලිලා නැහැ නේද ඔයාලා ලියනවා. මම ඉතින් දැන් සමහර උන්ට තියෙන ප්‍රශ්නයක් මේ විභාග ලියද්දි අකුරු පැහැදිලි වෙන්න ඕනේ කියලා. අකුරු පැහැදිලි වෙන්න ඕනේ තමයි. හැබැයි මම ලිව්වේ මේ අකුරු වලින් තමයි. හරිද? දැන් මම මෙහෙම දැන් මේක අකුරු ලියද්දි මෙහෙම අකුරු කැත වෙනවා නම් දැන් දැන් විනාඩි 30ට හරිද? අතන ප්‍රශ්නයක් ලියද්දි පැති 4ක් 5ක් නැත්නම් පැති 8ක් 9ක් වගේ ලියන ප්‍රශ්නයක් ලියද්දි කෙලිම අකුරු නිකන් වැල් අකුරු වගේ තමයි. හරිද? ඒ හින්දා අර අකුරු ලස්සනයි කියලා කියන්නේ මාත් ඉතින් මේ අකුරු තමයි දැන් ලිව්වේ. එහෙම අවුලක් නැහැ. මටත් ඒකක් තියෙනවා ඉතින්. හරි. ජනාධිපති ආණ්ඩුක්‍රමය. හරිනේ. ජනාධිපති ආණ්ඩුක්‍රමය. මේක ගොඩක් හරියට දෙන ප්‍රශ්නයක් ඉතින් ඒක. අකුරු ලස්සන වෙන්න ඕනේද? අකුරු ලස්සන වෙන්න ඕනේ නැහැ. අකුරු පැහැදිලි නම ඇති. හරිද? ඒක කියවන කෙනාට කියව ගන්න පුළුවන් විදිහට තිබ්බම ඇති. හරිනේ. හරි. ජනාධිපති ආණ්ඩුක්‍රමය. හරිද? මේකෙදි විධායකය බලය මෙහෙවන්නේ කවුද? දැක ගමන් කියන්න පුළුවන් විධායක බලය මෙහෙවන්නේ කවුද? ජනාධිපති. හරිද? ජනාධිපති. මේ ජනාධිපති මේකට තෝරාගන්නේ වෙනම මැතිවරණයකින්. අපි අර කියනවා ජනාධිපති මැතිවරණය. ජනාධිපතිවරණය. හරිද? ජනාධිපතිවරණය. ජනාධිපතිවරණයක් තියලා මේ ඉන්න ජනාධිපති මේ ජනාධිපතිව තෝරගන්නවා. හරිද? මේ ජනාධිපතිය ඉතින් එහෙම. හරිද? ජනාධිපතිව තෝරගන්නවා ජනාධිපතිවරණයක් තියලා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ව්‍යවස්ථාදායකටත් කට්ටිය මේ විදිහට තෝරගන්නවා. හරිද? ව්‍යවස්ථාදායකටත් මේ විදිහට කට්ටියව ඔය විදිහට කට්ටියව තෝරගන්නවා. ව්‍යවස්ථාදායක මැතිවරණුත් තියලා. හරිද? ඉතින් මේකෙදි ජනාධිපතිවරයා තමයි ප්‍රබල ලෙස විධායක කටයුතු මෙහෙවන්නේ. හරිද? විධායක කටයුතු සම්පූර්ණ හසුරවන්නේ කවුද? ජනාධිපතිවරයා. හරිද? එතකොට විධායක බලය ජනාධිපතිවරයෙකු විසින් මෙහෙවන ආණ්ඩුක්‍රමයට අපි කියනවා ජනාධිපති ආණ්ඩුක්‍රමය කියලා. උදාහරණ විදිහට අපිට ඇමරිකානු ආණ්ඩුක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. ඇමරිකානු ආණ්ඩුක්‍රමය. හරිද? ඇමරිකානු ආණ්ඩුක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. හරිද? එතකොට මම දැන් කිව්වා ජනාධිපතිවරණයෙන් තමයි ජනාධිපතිව තෝරගන්නේ. ව්‍යවස්ථාදායකව තෝරගන්නේ වෙනම මැතිවරණයකින්. එතකොට මැතිවරණ දෙකක් ක්‍රියාත්මක වෙනවා මේ ජනාධිපති ආණ්ඩුක්‍රමයේදී. හරිද? එතකොට මේකෙදි රාජ්‍ය නායකයා, විධායකේ නායකයා, හරිද? රාජ්‍ය නායකයා, විධායකේ නායකයා, ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා, ආණ්ඩුවේ නායකයා කියන හතරම කාටද අයිති වෙන්නේ? මේ හතරම අයිති වෙන්නේ හරිද? මේ හතරම අයිති වෙන්නේ කාටද? ජනාධිපතිවරයාට. මේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකට වග කියන්නේ නැහැ. හරිද? එයා මොකද වෙනම මැතිවරණින් තව තේරීපත් වෙන යා මොකටද ව්‍යවස්ථාදායකට වග කියන්නේ? හරිද? වග කියන්නේ නැහැ.
හැබැයි මේ කට්ටියට පුළුවන් ජනාධිපතිවරයා ඉවත් කරන්න. හැබැයි මේ ව්‍යවස්ථාදායකයට බෑ ලේසියෙන් ජනාධිපතිවරයා ඉවත් කරන්න. ඒ කියන්නේ කලින් වගේ ව්‍යවස්ථාදායකයට බෑ රාජ්‍ය කතාවක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරයා ඉවත් කරන්න. අයවැය පරාජයටපත් කරලා ජනාධිපතිවරයා ඉවත් කරන්න බෑ. ඒ වගේම විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා මෙයාලා මේ ඉවත් කරන්න බෑ ජනාධිපතිව. ඉදිරිපත් කරන්න ඕනේ මොකද්ද? දෝෂාභියෝගයක්. හරිද? දෝෂාභියෝගයක්. හරිද? දෝෂාභියෝගයක්. හරිද? දෝෂාභියෝගයක් ඉදිරිපත් කළා තමයි ජනාධිපතිවරයා ඉවත් කරන්න ඕනේ. හැබැයි ඒකත් හිතන තරම් ලේසි නෑ. හරිද? ජනාධිපතිවරයා පත් කරනවා කියන ජනාධිපතිවරයා එලවන්න කියපුවා. එහෙම එලවන්න බෑ. ඒ කියන්නේ එලවන්න බෑ විවස්ථාදායකයට. හරිද? ඔය එක සීන් වුණා ඒ දවස්වල. ඉතින් අපි ඒවා දන්නේ නෑ. හරිද? ජනාධිපති ආණ්ඩුවේදී වගේ. ඒ කියන්නේ මම දැන් කියන්නේ ලංකාවේ තියෙන ජනාධිපති ආණ්ඩුව නෙමෙයි. හරිද? එහෙම කිව්ව කියලා ලංකාවේ තියෙන ජනාධිපති ආණ්ඩුව නෙමෙයි. මම කියන්නේ මේ වගේ දෙයකදී ජනාධිපතිට එහෙම ඉවත් කරන්න බෑ. මේ ආණ්ඩුව මේකදී ජනාධිපති ආණ්ඩුව කියන රටකදී ඉවත් කරන්න බෑ. හරිද? ලංකාවේ තියෙන ජනාධිපති ආණ්ඩුව නෙමෙයි මොකද්ද? මිශ්‍ර ආණ්ඩුවකමක්. හරිද? ඒක ලංකාවට අයිති වෙන්නේ නැහැ. හරිද? දෝෂාභියෝගකින් තමයි ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. අපි මිශ්‍ර ආණ්ඩුවම ගැන ඊළඟ කතා කරමු. හරිනේ? ඒතර මේක තමයි මේ ජනාධිපති ආණ්ඩුවකමේ තියෙන දේ ටික. තියෙන මූලික ටික මේ ටික. හරිද? ඔය ටික ඔයාලට තේරුණාද? ඒතර මේකෙදි විධායකයන් දෙකක් තියෙනවද නෑ නේද? නාමික විධායකයයි සත්‍ය විධායකයයි විධායකයන් නෑ. තනි විධායකයක් තමයි තියෙන්නේ නේද? ජනාධිපති විතරයි ඉන්නේ. හරි. පැහැදිලිනේ? ඒතර ඔයාලට පුළුවන් මේකත් ඔය විදිහට සටහනක් ගහගන්න. ලියලා දෙන්න බෑ. මම හරි. ඇති නේද කාලේ? හරි. නිකන් කෙටියට නිකන් ෂෝට් නෝට් එක වගේ ගහන්න මේක කියන්නේ ඔයාලට මේ රූප හරවන්න දැක්කම ඉතල මතක් වෙනවා. හරිද? හරි. තුන්වෙනි මොකද්ද? මිශ්‍ර ආණ්ඩුක්‍රමය. හරිද? මිශ්‍ර ආණ්ඩුක්‍රමය කියන අනිත් නම මොකද්ද? පටිච්චට්ටයට දායන්න. මිශ්‍ර ආණ්ඩුක්‍රමය කියන අනිත් ආණ්ඩුක්‍රමය අනිත් නම මොකද්ද කියලා? හරිද? අර ජනාධිපති ක්‍රමය කියලා කියනවා. ද්විත්ව දායක ක්‍රමය කියලා කියනවා. නේද? දෙමුන් ආණ්ඩුක්‍රමය කියලා කට්ටිය කියනවා නේ. කියනවා එහෙම කියනවා. හරිද? එතකොට මේකෙදි පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය නැත්නම් කැබිනට් ආණ්ඩුක්‍රමයේ තියෙන ලක්ෂණයි. හරිද? ඒ වගේම ජනාධිපති ආණ්ඩුක්‍රමයේ තියෙන ලක්ෂණ දෙකම එක්කව වෙලා තමයි මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයේ තියෙන මිශ්‍ර කියන්නේ එකතු වෙලා. හරිද? ඒ ටික එකතු වෙලා තමයි ඇහිලා තියෙන්නේ. හරිද? එතකොට මේකෙදි විධායක බලය හසුරවන්නේ ජනාධිපතිවරයා සහ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය. හරිද? ওই දෙකවල එකතු වෙලා තමයි මේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයේදී විධායක බලය හසුරවන්නේ. එතකොට ජනාධිපති හා අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය. හරිද? උදාහරණ මොනවද මේකට? ශ්‍රී ලංකාවේ හරිද? ශ්‍රී ලංකාවේ 1978 දෙවන ආණ්ඩුක්‍රමය. හරිද? දෙවන ජනරාජ ආණ්ඩුක්‍රමය. හරිද? ප්‍රංශය බල්ගේරියාව. හරිද? ප්‍රංශය බල්ගේරියාව. මැසඩෝනියාව. හරිද? මොසැම්බික්, මැඩගස්කරය ඔය වගේ රටවල් මිශ්‍ර ආණ්ඩුක්‍රමයට අයිති රටවල් තමයි. හරිද? හරිනේ. ඒ තමයි රටවලට උදාහරණ. අර ජනාධිපති ආණ්ඩුක්‍රමය කියලා කියනවා. ද්විත්ව දායක ක්‍රමය කියලා කියනවා. ඒ කියන්නේ මොකද? මේකෙදි ජනාධිපතිවරයාත් ඉන්නවා, අගමැතිතු කැබිනට් මණ්ඩලයත් ඉන්නවා. හරිද? මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. හරිනේ. අපි ඉස්සරහට යමු. හරි. මේකෙදි ජනාධිපතිවරණයක් තියලා ජනාධිපතිවරයා මේ විදිහට හොරාපත් කරගන්නවා. හරිද? ඊට පස්සේ විවස් නිකම් අයිමතිවරණයක් තියලා පාර්ලිමේන්තු මතිවරණයක් තියලා විවස් අධ්‍යයකයත් මේ විදිහට තෝරා ගන්නවා.
හරිද? ව්‍යවස්ථාදායක මේ විදිහට පක්ෂත් ඉන්නවා. හරිද? මේ විදිහට ඉන්නවා. හරිද? හරි. ඊට පස්සේ මේකෙදි මේ මැතිවරණේ වැඩිම ඡන්ද ගාණක් ගන්න පක්ෂයේ නායකයව අගමැතිවරයා විදිහට පත් කරනවා. හරිද? අගමැතිවරයා විදිහට පත් කරනවා. ඊට පස්සේ අගමැති විසින් එයාට ඕන අමාත්‍ය මණ්ඩලය පත් කර ගන්නවා කලින් වගේම. හරිද? එතකොට මේකෙදි ජනාධිපතිවරයා ඉන්නවා, අගමැතිතුමා කැබිනට් මණ්ඩලයත් ඉන්නවා. හරිද? එතකොට මේ ව්‍යවස්ථා දායකයට පුළුවන් රාජසකතාපත් මේ අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලය මේකට වග කියනවා. හරිද? ව්‍යවස්ථා දායකයට වග කියනවා. අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලය. හරිද? එතකොට ඒ වග කියන හින්දා මේ කට්ටිය බෙදලා ඉන්නවා මේ ව්‍යවස්ථා දායකයේ කට්ටිය කියන දේවල් කරන්න නැත්නම් ව්‍යවස්ථා දායකයේ කියන කටයුතු කරන්න මේ අමාත්‍ය මණ්ඩලය බෙදලා ඉන්නවා. හරිද? එතකොට ඒවා හරියට කරන්න නැතුනොත් එහෙම මේ අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලය ඉවත් කරන්න නැත්නම් විසිරුවා හරින්න බලයක් තියෙනවා ව්‍යවස්ථා දායකයට. කොහොමද විසිරුවා හරින්නේ? අයවැය පරාජයටපත් කිරීම, ඒ වගේම විශ්වාස භංග යෝජනා කිරීම සහ රාජ්‍ය සංහිතාව පරාජයටපත් කිරීම කියන තුනෙන් පුළුවන් මේ අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලය විසිරුවා හරින්න ව්‍යවස්ථා දායකයට. හරිද? හැබැයි මෙතන ජනාධිපතිවරයාත් ඉන්නවනේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථා දායකයට වක් කියන්නේ නැහැ. හරිද? වක් කියන්නේ දෝෂාභියෝගයක් හරහා ජනාධිපතිවරයාව අයින් කරන්න. හරිද? දෝෂාභියෝගයක් හරහා. ඒතර දෝෂාභියෝගය හරහා ඉවත් කරන්නත් ඒක වැඩි ලේසි නෑ. හරිද? ජනාධිපතිවරයාට ජනාධිපතිවරයා ඉවත් කරන්න එහෙම ලේසි ඉවත් කරන්න බෑ දෝෂාභියෝගයක් පත් කරා. හරිද? හරි දෝෂාභියෝගයක් ඉදිරිපත් කළත් ඉවත් කරන්න බෑ. ඒතර මේ විදිහට තමයි මේකෙදි මේ මිශ්‍රාණුමය තියෙන්නේ. ඒතර මේකෙදි රාජ්‍ය නායකයා, විධායකීය නායකයා, ත්‍රිදම සේනාධි නායකයා, ආණ්ඩුවේ නායකයා කියන තුනම හතරම අයිති වෙන්නේ කාටද? මේ හතරමයි තියෙන ජනාධිපතිවරයාට. හරිද? එතකොට මේකෙදි දැන් හිතන්නකෝ දැන් මේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා එක පක්ෂයකින් තේරිලා ව්‍යවස්ථාදායකයේදී අගමැතිවරයා තේරීපත් වෙන්නේ වෙන පක්ෂකින් නම් ඒ පක්ෂ දෙක අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒතර මේක ඒක තමයි මේ මිත්‍රානුකූල කියන දුර්වලතාවය. හරිද? ජනාධිපතිවරයා එක් පක්ෂයකිනුත් අගමැතිවරයා තවත් පක්ෂයකිනුත් තේරීපත් වුණොත් මේ අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. මොකද පරිපාලන බලය මේක බෙදලා යනවානේ. ඒතර මේකෙදි ගැටුම් ඇති වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි මිශ්‍රානුකූලයේ තියෙන ප්‍රධාන දුර්වලතාවය. පැහැදිලිද? හරි නේද? මම ඕන ආයෙ පාරක් කියන්නම්. හරිද? මේක පොඩක් සංකීර්ණ හින්දා මුලින්ම තියෙනවා ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නවා. ඊට පස්සේ තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක්. ඒකදී ව්‍යවස්ථාදායකයට පාර්ලිමේන්තුව කට්ටිය තෝරගන්නවා. ඊට පස්සේ මේ ව්‍යවස්ථාදායක නැත්තම් පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩිම ඡන්ද ගත්ත පක්ෂයේ නායකයව අගමැතිවරයා විසින් පත් කරනවා. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලය පත් කරගන්නවා. හරිද? අමාත්‍ය මණ්ඩලය අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාදායකට වක් කියන්න බෙදලා ඉන්නවා. ඒ කට්ටිය අනිවාර්යෙන් වක් කියන්න ඕනේ. එතකොට මේ කට්ටිය හරියට වැඩ කටයුතු කරන් ගියේ නැත්නම් ව්‍යවස්ථාදායකට පුළුවන් රාජසක කතා පරාජයට පත් කරලා අයවැය පරාජයට පත් කරලා සහ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලය විසිරුවා හරින්න. හරිද? විසිරුවා හරින්න පුළුවන්. හැබැයි ව්‍යවස්ථාදායකට මේකට මෙයා බෙදලා ඉන්නේ නැහැ. හරිද? ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයට බෙදලා ඉන්නේ නැහැ. හරිද? එයාකට වක් කියන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේ රාජසක කතා පරාජයට පත් කිරීම විශ්වාස භංග යෝජනා ගැනීම සහ අයවැය පරාජයට පත් කිරීම කියන කාරණා තුනෙන් ජනාධිපතිවරයා ඉවත් කරන්න හැකියාවක් නැහැ ව්‍යවස්ථාදායකයට. ඉවත් කරනවා නම් දෝෂාභියෝගයක් තමයි ගෙනෙන්න ඕනේ. දෝෂාභියෝගයක්. හරිද? දෝෂාභියෝග ගෙනල්ලත් එම ලේසියෙන් ඉවත් කරන්න බෑ ජනාධිපතිවරයා. ඒකත් අපහසුයි. ඒකත් කරන්න අමාරු වැඩක්. හරිද? ජනාධිපති පත් කරනවා කියන ජනාධිපති ඉවත් කරන්න උනා වුණා. එතකොට රාජ්‍ය නායකයා, විධායක නායකයා, ත්‍රිවිධ සේනාධි නායකයා සහ ආණ්ඩුවේ නායකයා කියන තනතුරු හතරම අයිති වෙන්නේ ජනාධිපතිවරයාට. හරිද? ඔය තේරුණාද? හරි. හරි. මේක නම් මේ විදිහට ගහගන්න.
විධායකයේ ස්වරූපය අනුව අන්තිම වර්ගීකරණය තමයි අන්තිම වර්ගීකරණය තමයි ඒක පුද්ගල තන්ත්‍ර කියලා කියන්නේ. හරිද? මේක නම් ලේසි. හරිද? ඒක පුද්ගල තන්ත්‍ර. මේ ඒක පුද්ගල තන්ත්‍ර කියලා කියන්නේ එක්කෙනෙක් යටතේ බලය ඒක රාශි වෙලා තියෙනවා කියන එක. හරිද? තනි පුද්ගලයෙකුට බලය ඒක රාශි වෙලා තියෙනවා. ඒ පුද්ගලයා බලය කාටවත් නවත්තන්න බෑ. ඒවා සීමා කරන්න බෑ. සීමා සාදේ නැහැ. එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. කියන එක තමයි මේ කියන්නේ. හරිද? එක් පුද්ගලයෙක් යටතේ බලය ඒක රාශි වෙලා තියෙනවා. එයාට බලය සීමා කරන්න කාටවත් බෑ. ඒක තමයි ඒක පුද්ගල තන්ත්‍ර කියලා කියන්නේ. උදාහරණ විදිහට අපිට ඒ කියන්නේ කියන්න පුළුවන් එක් පුද්ගලයෙක් යටතේ බලය ඒක රාශි වෙලා තියෙන අවස්ථාව. හරිද? දැන් සමහර කට්ටිය හිතනවා හමුදා පාලනය ඒ වගේම ඒක බලවාදී පාලනය කියලා කියන එක මේ ඒක පුද්ගල තන්ත්‍රයකට අයත් වෙනවා කියලා. හරිද? ගොඩක් වෙලාවට ඒක බලවාදී පාලනය කියන ඒවා හමුදා පාලනය කියන ඒවා එක්කෙනෙක් යටතේ නෙමෙයි කරන්නේ. ගොඩක් කට්ටිය එකතු වෙලා තියෙනවා. හමුදා පාලනය වගේ ගොඩක් කට්ටියකට එකතු වෙලා තියෙනවා. හරිද? ඒක බලවාදී පාලනයත් ඒ වගේ ගොඩක් කට්ටිය එකතු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථාවක් නෙමෙයි ඒක පුද්ගල තන්ත්‍ර කියලා කියන්නේ. අර මං කිව්වා වගේ තනි පුද්ගලයෙක්. හරිද? තනි පුද්ගලයෙක් විතර තමයි බලය ඒක රාශි වෙලා තියෙන්නේ. හැම බලයක්ම මේ පුද්ගලයා යටතේ තමයි ඒක රාශි වෙලා තියෙන්නේ. ඒ බලය කෙලින්ම නීතියෙන්වත් බෑ ඒ බලය සීමා කරන්න. හරිද? එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි ඒක පුද්ගල තන්ත්‍ර කියලා කියන්නේ. හරිද? හරි. එතකොට ඒක පුද්ගල තන්ත්‍ර කියලා කියන්නේ ඒක. සරලව ඒක ඉතින් ඒක සරලයි. හරිම සරලයි ඒක. ඒක පුද්ගල තන්ත්‍ර කියලා කියන්නේ ඒක පුද්ගලයාට බලය ඒක රාශි වෙලා තියෙනවා. ඒ බලය කාටවත් සීමා කරන්න බෑ. එයාට ඕන දෙයක් එයාට කරන්න පුළුවන්. හරිද? අර ඒක බලවාදී පාලනය හමුදා පාලනය කියන ඒවා මේක රැයත් වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය කණ්ඩායම් විදියට කරන්නේ. මෙතන කණ්ඩායම් නැහැ. තනි එක්කෙනෙක් තමයි කරන්නේ. හරිද? හරියට කවුරු වගේද? කවුරුත් වගේ නෙමෙයි මං වගේ. හරිද? මං තමයි මෙතන බලය සම්පූර්ණ මේවන්නේ. හරිද? මම හිත මෙතන කිසිම නීතියකට බෑ ඉතින් මාව මේව කරන්න. මම නේ කරන්නේ. මං තමයි වැඩක්. හරිද? අන්න ඒ වගේ කෙනෙක් ඒ වගේ කෙනෙක් තමයි ඒක පුද්ගල තන්ත්‍ර කියන එක මේවන්නේ. හරිද? ඒතර ඒක පුද්ගල තන්ත්‍ර කියලා කියන්නේ මේ වගේ පුද්ගලයෙක් යටතේ බලයක රාශියලා තියෙනවා. එයාගේ බලයට කිසිම සීමාවක් පනවන්න බෑ. හරිද? සරලයි. හරි. එතකොට විධායකයේ ස්වරූපය අනුව හරිද? විධායකයේ ස්වරූපය අනුව අපි කතා කරා කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හැමෝත් කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ අගමැතිතු කැබිනට් මණ්ඩලය විසින් තමයි විධායක බලය මෙහෙවන්නේ. හරිද? ඒකේ සුවිශේෂ දරුවක් ඉන්නවා නාමික විධායකය කියලා. හරිද? ඔය ටික කතා කරා. ඊට පස්සේ කතා කරා පාර්ලිමේන්තු මේ ස්තරයි ජනාධිපති ආණ්ඩුක්‍රමය කැබිනට් ආණ්ඩුක්‍රමය තමයි පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ. හරිද? ජනාධිපති ආණ්ඩුක්‍රමය. එතකොට ජනාධිපති ආණ්ඩුක්‍රමයේදී විධායක බලය මෙහෙවන්නේ ඒක ජනාධිපතිවරයෙක් යටතේ. එතකොට අර විධායකයේ නායකයා, ත්‍රිවිධ හමුදා සේනාවේ නායකයා, රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා කියන තනතුරු හතරම අයත් වෙන කාටද ජනාධිපතිවරයාට. අපි ඔය කාරණා ටිකක් කතා කරා. ඊට පස්සේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයේදී අර කැබිනට් ආණ්ඩුක්‍රමයේ තියෙන ඒවයි මේ මොනවාද ජනාධිපති ආණ්ඩුක්‍රමයේ තියෙනවා දෙකම එකතු වෙලා තමයි මිශ්‍ර ආණ්ඩුක්‍රමය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. අපි මිශ්‍ර ආණ්ඩුක්‍රමයේ අර ජනාධිපති ආණ්ඩුක්‍රමය කියලාත් කියනවා නේද? අපි ඒක කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ඒක පුදුල තන්ත්‍ර කියන ආණ්ඩුක්‍රමය. ඔය ආණ්ඩුක්‍රම හතර තමයි විධායකයේ ස්වරූපය අනුව නිර්මාණය වෙලා තියෙන ආණ්ඩුක්‍රම හතර. තේරුණාද ඔය ටික? හරි. ඔය හැම කාරණාවක්ම පැහැදිලිව දක්වලා තියෙනවම ටියුට් එකේ. හරිද? මම මේ වාද ෂෙයා කරලා පෙන්නන්න. ටියුට් එක. හරි. එතනම ඔයාලට පැහැදිලිව දක්වලා තියෙනවා. මෙතන විධායක ස්වරූපන අනුකම වර්ගීකරණය. කැබිනට් ආණ්ඩුක්‍රමය ඔය විස්තර දාලා තියෙනවා. ජනාධිපති ආණ්ඩුක්‍රමය, මිශ්‍ර ආණ්ඩුක්‍රමය, ඒකපුත ආණ්ඩුක්‍රමය එයා දක්වලා තියෙනවා. හරිද? ඒව ගැන විස්තරයක් දක්වලා තියෙනවා. ඔය විදිහට. හරි. මේ විස්තර සම්පූර්ණ දක්වලා තියෙනවා ඒ ටිකේ. දැන් ජනාධිපති ආණ්ඩුක්‍රමය ඒකේ විස්තරයක් දාලා තියෙනවා. ඔයාලට වැදගත් දෙයක් තව මම ටියුට් එකේ අන්තිමට දාලා තියෙනවා. ඔය විදිහටම ආණ්ඩුක්‍රම හතර ගැන දාලා තියෙනවා. හරිද? ආණ්ඩුක්‍රම හතර ගැන දාලා තියෙනවා. මෙතන හදාගන්න කියන්න ඕනේ. මෙතන හදාගන්න 1978 කියලා. හරිද? 1990ට කියලා තියෙන්නේ. එතන 1978 කියලා හදාගන්න. 1978. හරිද? ඒක හදාගන්න. මෙතන හදාගන්න එක. හරිද? ඒක හදාගන්න. අනිවාර්යයෙන් හදාගන්න. නැත්නම් ඔයාලට පැටලි. මටත් ඒ වුණාදී පැටලුණා දැන් දැක්කලා පස්සේ. හරිද? ඊට පස්සේ මම ඔයාලට වකුග දීලා තියෙනවා කැබිනට් ආණ්ඩුක්‍රමය හා ජනාධිපති ආණ්ඩුක්‍රමේ කරුණු ටිකක්. හරිද? කැබිනට් ආණ්ඩුක්‍රමය තුල ditth විධායකයක් තියෙනවා. ජනාධිපති ආණ්ඩුක්‍රමය තුල තන විධායකයක් තමයි තියෙන ජනාධිපති කියලා. හරිද? මේක දිනවා නාමික විධායකය සහ සත්ත්ව විධායකය කියන ටික. අගමැතිවරයා ප්‍රබලයි මේකේ. නාමික විධායක ප්‍රබල වෙන්නේ නැහැ කැබිනට් ආණ්ඩුක්‍රමයේදී.
මේකෙදි ජනාධිපති ව්‍යවස්ථාන විද්‍යාලයට කටයුතු කරන හින්දා ජනාධිපතිලා තමයි පෙබරලා තියෙන්නේ. හරිද? තුන්වෙනි කාරණා තමයි විධායක කැබිනට් ආණ්ඩුක්‍රමයේදී විධායකයා ව්‍යවස්ථාදායක තුලින් තමයි තේරීපත් වෙන්නේ. මට යද්දී අපිට අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ කියන තෝරාපත්‍ර ගත්තී අපි ව්‍යවස්ථාදායක තුලින්. එතකොට ජනාධිපතිලා තෝරාගන්නේ වෙනම මැතිවරණයේ ජනාධිපතිවරණයක් තියලා. හරිද? ඊට පස්සේ විධායක ව්‍යවස්ථාදායක වගේ කියනවා නාමික විධායකය වගේ කියන්නේ නැහැ. දේශපාලන විධායකය වගේ කියන ලබනවා. ජනාධිපති ආණ්ඩුක්‍රමයේදී. හරිද? ඊට පස්සේ ව්‍යවස්ථාදායකයේ නිල කාලය සමග සත්ත්ව විධායක නිල කාලය අවසන් වෙනවා කැබිනට් ආණ්ඩුක්‍රමයේදී. ජනාධිපති ආණ්ඩුක්‍රමයේදී විධායක නිල කාලය සමග සත්ත්ව විධායක නිල කාලය අවසන් වෙන්නේ නැහැ. ඔය වගේ කරුණු ටිකක් මම දාලා තියෙනවා ටියුට් එකේ. ඒතර ඔයාලට ඒ කරුණු ටික බලා ගන්න පුළුවන්. හරිද? කරුණු ටිකක් දාගෙන හත් විධායක ඉවත් කරන්න පහසුයි කැබිනට් එකේදී. ඒ දේශපාලන ස්ථාවරභාවය අඩුයි. ජනතාවාදී බව වැඩි, කාර්යක්ෂමතාවය අඩුයි, ව්‍යවස්ථාදායක උත්තරීතරයි. ඔය කරුණු ටික මේ වගේ දක්වලා තියෙනවා. මෙතන දක්වලා තියෙනවා විධායක ඉවත් කිරීම අපහසුයි. ජනාධිපති ආණ්ඩුක්‍රමයේ තියෙන කරුණු ටිකක් මේ විදිහට දක්වලා තියෙනවා. ඒකට ඔයාලට පුළුවන් සංසන්දනය කරන ප්‍රශ්නයකදී මේ කරුණු ටික දාලා ඉවරලා ඔයාලට ලියන්න. හරිද? මේ ටියුට් එක ඔයාලට ඕන නම් ඔයාලට පුළුවන් මගේ නම් එකට මැසේජ් එකක් දාලා ටියුට් එක ඉල්ල ගන්න 2026 සහ නම කියන එක නම සඳහන් කරලා. හරිද? එතකොට ඔය විදිහට අපිට පුළුවන් ආණ්ඩුක්‍රම ආකෘති පාඩම කියන එක සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරන්න. හරිද? මේ පාඩමේ දැන් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට පුළුවන් අහන්න. මම WhatsApp එකේ මැසේජ් එකක් දාන්න පුළුවන්. නැත්නම් මොකක් හරි වෙන මොකක් හරි පාඩම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. එහෙම මට පුළුවන් ඔයාලට ආයෙ Zoom meeting එකක් තියලා ඒ පාඩම ගැන සම්පූර්ණ ආයෙ විස්තර කරලා දෙන්න ඔයාලට බැරි පාඩම් ගැන. හරිද? තව මාස දෙකක් වගේ තියෙන ඉබ්බාහට. වන්දිනවත්තුමු හැමෝටම හොඳ පාඩම් කරනව ධ්‍යාන වල ඔක්කොමලා හොඳට පාඩම් කරලා විභාගෙ ලියන්න. හොඳ රිසල්ට් එකක් දාන්න. ඔයාලට මොකක් හරි බැරි දෙයක් තියෙනවා නම් පුළුවන් මගෙන් අහගන්න. හරිද? මගේ නම්බර් එක 071යි 95 60 500ක. ඔය නම්බරෙ මැසේජ් එකක් දාලා මොකක් හරි පාඩමක්. හරිද? මොකක් හරි පාඩම් පොඩි තරක් පාඩම අහගන්න නැත්තම් ඔයාලට ඒක තේරෙන්නේ නැත්තම් ඔයාලට පුළුවන් මට මැසේජ් එකක් දාලා ඒ පාඩම ගැන අහන්න. හරිද? ඔයාලා ඇහුවා කියලා මම ඔයාලට බයින්නේ නැහැ. හරිද? ඔයාලට වැරදි දැන් ඔයාලා අහන්නේ. ඔයාලට ඕන වෙලාවක. හරිද? ඕන වෙලාවක මට මැසේජ් එකක් දාලා තියන්න මම ඒක දැක ගමන් ඔයාලට ඒකට ලියන්නේ කොහොමද? මොකක් හරි ප්‍රශ්න ලියන්න දන්නේ නැත්නම් ලියන්නේ කොහොමද මගෙන් අහන්න පුළුවන්. හරිද? ඔයාලට ඕන ප්‍රශ්නයක් අහලා ඒක නිරාකරණය කරන්න පුළුවන් විභාගයට යන්න කලින්. මොකද තව පොඩි කාලයක් තියෙන්නේ. ඒ කාලේ තමයි ඔයාලට ගහන ගේමක් ගහන්න තියෙන්නේ. හරිද? ඉතින් එහාට විභාග ඉවරලා වැඩක් නැහැ. විභාගය තියෙන කලින් තමයි ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න ඕනේ. හරිද? ඒ හින්දා ඔයාලට එහෙම තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. හරිද? එහෙනම් අපි අදට පන්දිනවත්තුමු. ඔයාලා හොඳට විභාගය වල පාඩම් කරලා ප්‍රැක්ටිස් කරන්න.